අයිබෝවන් පුතේ අද අපි කතා කරමු ගිණුම් කරන සමීකරණය කියන මාතෘකාව. එතකොට මොකක්ද සමීකරණයක් කියලා කියන්නේ? පුතේ සමීකරණයක් කියලා කියන්නේ විචල්‍යයන් දෙකක් හෝ කීපයක් අතර පවතින සම්බන්ධතාවය ගණිතමය ආකාරයෙන් නිරූපණය කිරීම අපිට කියන්න පුළුවන් සමීකරණයක් කියලා. එහෙනම් විචල්‍යයන් දෙකක් හරි කීපයක් හරි අතර පවතින සම්බන්ධතාවය ගණිතමය ආකාරයෙන් ඉදිරිපත් කරන එක අපි කියනවා සමීකරණයක් කියලා. එහෙනම් මොකක්ද ගිණුම් කරන සමීකරණය කියලා කියන්නේ? පුතේ ගිණුම් කරන සමීකරණය කියන එකත් අපිට කියන්න පුළුවන් ගිණුම්කරණයේ පවතින විචල්‍යයන් ප්‍රධාන වශයෙන් වත්කම් වගකීම් හිමිකම්. මේ වත්කම් වගකීම් හිමිකම් අතර පවතින සම්බන්ධතාවය ගණිතමය ආකාරයෙන් නිරූපණය කරන එකට අපිට කියන්න පුළුවන් ගිණුම් කරන සමීකරණය කියලා. එහෙනම් මූලිකම ගිණුම් කරන සමීකරණය වත්කම් සමාන වෙනවා හිමිකම් ධන වගකීම් වල එකතුවට. එහෙනම් මූලිකම ගිණුම් කරන සමීකරණය අපිට ඉදිරිපත් කරන්න පුළුවන් හිමිකම් ධන වගකීම් සමාන වෙනවා ව්‍යාපාරේ වත්කම් වල එකතුවට. එහෙනම් මූලිකම ගිණුම් කරන සමීකරණය මොකද්ද? හිමිකම් අපි සංකේතවත් කරොත් C අක්ෂරයෙන් වගකීම් සංකේතවත් කරොත් L අක්ෂරයෙන් C ධන L සමාන වෙනවා ඇසෙස්ට් A කියන අගයට. එහෙනම් මූලික ගිණුම් කරන සමීකරණය මොකද්ද පුතේ? හිමිකම් ධන වගකීම් සමානයි වත්කම්. එහෙම නැත්නම් අපිට වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් විදිහටත් සලකන්න පුළුවන්. එහෙනම් ගිණුම් කරන සමීකරණය කියලා කියන්නේ ගිණුම් කරණයේ පවතින වත්කම් වගකීම් හිමිකම්. එහෙම නැත්නම් වත්කම් වගකීම් හිමිකම් ආදායම් සහ වියදම් කියන මූලිකාංග අතර පවතින සම්බන්ධතාවය ගණිතමය ආකාරයෙන් නිරූපණය කිරීම. මූලිකම ගිණුම් කරන සමීකරණය මොකද්ද? හිමිකම් ධන වගකීම් සමානයි වත්කම් කියන සමීකරණය තමයි මූලිකම ගිණුම් කරන සමීකරණය වෙන්නේ. හරි. දැන් සමීකරණවල අපිට ගොඩක් වෙලාවට හම්බ වෙනවා සමීකරණ ලේඛනයක් දීලා හිස්තැන් පුරවන්න. දැන් මේ උදාහරණය බලන්න. හිමිකම් ධන වගකීම් සමානයි වත්කම් කියලා දීලා හිස්තැනක් දෙනවා. දැන් අපි කොහොමද මේ හිස්තැන පුරවන්නේ? තාම සරල අභ්‍යාසයක්. හිමිකම් ලක්ෂ 5කට ලක්ෂ 3ක් එකතු වුණාම අපි දන්නවා ලක්ෂ 8ක් වෙන්න ඕන. හරිද? ඒ කියන්නේ මේ ලක්ෂ 5යි ලක්ෂ 3යි එකතු වෙලා තමයි ලක්ෂ 8 හැදෙන්නේ. ඒ වගේමනේ මේ හිමිකම් ලක්ෂ 8ට වගකීම් ලක්ෂ 4ක් එකතු වුණාම ලක්ෂ 12ක් අපිට ලැබෙනවා වත්කම් වල අගය. දැන් ඊළඟ එක හිමිකම් ලක්ෂ 6ක් තියෙනවා වගකීම් දීලා නැහැ වත්කම් දෙනවා ලක්ෂ 9ක්. එහෙමනම් මේ වගකීම් වල අගය හොයන්නේ කොහොමද? වත්කම් ලක්ෂ 9න් හිමිකම් ලක්ෂ 6 අඩු කරා. වාට ලැබෙන්නේ ලක්ෂ 3යි. කැල් එකෙන් අපිට ඊටාම සරලව සුළු කරගන්න පුළුවන්. ලක්ෂ 9න් අඩු කරා ලක්ෂ 6ක්. ඒ වගේම තමයි මේ වත්කම් ලක්ෂ 12න් හිමිකම් ලක්ෂ 7 අඩු කරන්න අපිට ලැබෙනවා ලක්ෂ 5ක්. ඒකත් සරලයි. දැන් බලන්න මේ අන්තිම එකේ දෙන්නේ හිමිකම් දෙන්නේ නැහැ. වගකීම් ලක්ෂ 5යි. මුළු වත්කම් ලක්ෂ 13යි. එහෙනම් මේ හිමිකම් වල අගය හොයන්නේ කොහොමද?
වත්කම් ලක්ෂ 13න් ලක්ෂ 5ක් වගකීම් අඩු කරන්න අපිට ලැබෙනවා ලක්ෂ 8ක් හිමිකම් බලාගේ වඩ කැල් එක භාවිතා කරලා සුළු කරන්න පුළුවන්. ඒ වගේමයි වත්කම් ලක්ෂ 8න් වගකීම් ලක්ෂ 2ක් අඩු කරන්න හිමිකම් වාට ලැබෙනවා ලක්ෂ 6ක්. එහෙනම් මේ වගේ සරල සමීකරණ අභ්‍යාසයක් වාට පහසුවෙන් සුළු කරගන්න පුළුවන්. හොඳයි. ඊළඟ ප්‍රශ්නයක් තියෙන්නේ පුතේ සමීකරණයක හිස්තැන් පුරවන්නම තමයි. නමුත් සමීකරණය ටිකක් වෙනස්. බලන්න සමීකරණය දිහා. හිමිකම් ධන ජංගම නොවන වගකීම් ධන ජංගම වගකීම් සමානයි. ජංගම නොවන වත්කම් ධන ජංගම වත්කම්. මේ වගේ සමීකරණයකට අපි කියනවා විස්තරාත්මක ගිණුම් කරන සමීකරණය. මොකද්ද? විස්තරාත්මක ගිණුම් කරන සමීකරණය. දැන් මේකෙත් හිස්තැනක් දෙනවා. හිස්තැන පුරවන්න ඕනේ. දැන් බලන්න නොදන්නා අයිතමයන් තියෙන එකයිනේ. එන අපිට බොහොම සරලව මේකත් හදාගන්න පුළුවන්. එහෙනම් බලන්න කොහොමද හදන්නේ? හිමිකම් ලක්ෂ 5ට ජංගම නොවන වගකීම් ලක්ෂ 3යි ජංගම වගකීම් ලක්ෂ 2යි එකතු කරනවා. ඒතර මෙතන ලක්ෂ 5යි ලක්ෂ 3යි ලක්ෂ 2යි ලක්ෂ 10ක් එනවා. ජංගම නොවන වත්කම් තියෙනවා ලක්ෂ 6ක්. එහෙනම් ලක්ෂ 10න් ලක්ෂ 6ක් අඩු කරන්න ජංගම වත්කම් ලක්ෂ 4ක් තමයි එන්නේ රුපියල් 1000 වලින්. ඊළඟ එකත් ඒ වගේමයි. හිමිකම් ලක්ෂ 6යි ජංගම නොවන වගකීම් ලක්ෂ 4යි ජංගම වගකීම් ලක්ෂ 3යි. මේ වගකීම් නැත්නම් හිමිකම් පැත්තේ එකතුව ලක්ෂ 13යි. ලක්ෂ 13යි ජංගම නොවන වත්කම් දීලා නැහැ. ජංගම වත්කම් ලක්ෂ 4ක් දෙනවා. ලක්ෂ 13න් ලක්ෂ 4ක් අඩු කරන්න ජංගම නොවන වත්කම් ලක්ෂ 9ක් වාට එනවා. කැල් එකෙන් මේ ටික එකතු කරා මෙයාව අඩු කරා. ඒ වගේමයි තුන්වෙනි එකේ තියෙන්නේ හිමිකම් ලක්ෂ 7යි. ජංගම නොවන වගකීම් ලක්ෂ 5යි. ජංගම වගකීම් දෙන්නේ මුළු වත්කම් අපිට ගන්න පුළුවන් ලක්ෂ 9යි ලක්ෂ 5යි එකතු කරන්න ලක්ෂ 14යි. ලක්ෂ 14න් මෙතන ලක්ෂ 12ක් තියෙනවා. 7යි 5යි 12යි 12ක් අඩු කරන්න ජංගම වගකීම් ඔයාට එනවා ලක්ෂ 2ක්. ඊටාම සරලයි පැහැදිලි. හතරවෙනි එකේ අපිට දීලා නැත්තේ ජංගම නොවන වගකීම්. එහෙමනම් මුළු වත්කම් තියෙනවා ලක්ෂ 8යි ලක්ෂ 4යි එකතුව ලක්ෂ 12යි. මෙතන මේ හිමිකම ලක්ෂ 6යි ජංගම වගකීම ලක්ෂ 2යි ඔක්කොම ලක්ෂ 8ක් අඩු වෙන්න අඩු කරන්න මේ ලක්ෂ 12න් ලක්ෂ 8ක් අඩු කරන්න ජංගම නොවන වගකීම් ලක්ෂ 4ක් තමයි ආවේ. හරි නේද? මෙතන ලක්ෂ 8යි ලක්ෂ 4යි ලක්ෂ 12යි. මෙතන ලක්ෂ 8ක් ගියාම ලක්ෂ 4ක ජංගම නොවන වගකීම් එනවා. ඒ වගේමනේ හිමිකම හොයන්නෙත් මෙතන ජංගම නොවන වගකීම් ලක්ෂ 5ක් තියෙනවා. ජංගම වගකීම් ලක්ෂ 3ක් තියෙනවා. එකතුව ලක්ෂ 8යි. වත්කම් පැත්ත එකතුව ලක්ෂ 9යි. ලක්ෂ 6යි. ඔක්කොම ලක්ෂ 15න් ලක්ෂ 8ක් අඩු කරන්න ලක්ෂ 15න් ලක්ෂ 8ක් අඩු කරන්න ලක්ෂ 7ක 700ක හිමිකමක් ලැබෙනවා. එහෙනම් මේකත් ඉතා සරලයි. හැබැයි මෙතන මේ විචල්යන් මේ විස්තරාත්මක සමීකරණය තවත් අපිට ප්‍රසාරණය කරලා දෙන්නත් පුළුවන්. දැන් ජංගම නොවන වත්කම් කියන එක මෝටර රථ යන්ත්‍ර ඒ වගේ දෙන්න පුළුවන්. ජංගම වත්කම් කියන එක තොගය වෙළඳ ලැබිය යුතු නැත්නම් ණය ගැතියෝ ඔය විදිහට දෙන්නත් පුළුවන්. මුදල් ශේෂ වෙනම දෙන්නත් පුළුවන්. මෙහෙම දුන්නොත් අපි නොදන්න අයිතම ඇත්තටම කිව්වොත් සරල සමීකරණයක් x කියලා හිතලා අනිත් අයිතමයන් ටික ප්‍රතිගලපීම කරොත් ඔයාට උත්තරේ ගන්න පුළුවන්. හොඳයි. පුතේ ව්‍යාපාරයක සිදුවන ඕනෑම ගනුදෙනුවක් තුලින් ගිණුම් කරන සමීකරණයට බලපෑම් දෙකක් ඇති කරනවා. මෙන්න මේකට අපි කියනවා ditth බලපෑම. මොකද්ද ditth බලපෑම? හරි. එතකොට අපි උදාහරණයක් ගමු. මේකේ ප්‍රශ්නාංක 4 තියෙන්නේ.
පහත ගනුදෙනු ගිණුම් කරන සමීකරණයට ඇති කරන බලපෑම දක්වන්න. අපි මූලිකම ගිණුම් කරන සමීකරණය හිමිකම් ධන වගකීම් සමානයි වත්කම් කියලා ගත්තොත් රුපියල් 10 වලින් තොරතුරු ඇතුළත් කරොත් පළවෙනි ගනුදෙනුව ප්‍රාග්ධනය ලෙසට මුදල් යෙදුවා ලක්ෂ 5යි. ප්‍රාග්ධනය ලෙසට මුදල් යෙදුවා ලක්ෂ 5යි. මේ බලන්න අපි මෙතන ගනුදෙනු අංක 1 කියලා දාමු. දැන් අයිතිකාරයා ප්‍රාග්ධනය ව්‍යාපාරයට ගේනවා. ගේන්නේ මුදල්. එහෙමනම් ව්‍යාපාරයට මුදල් ලැබෙනවා ලක්ෂ 5ක්. එනම් මුදල් වැඩි වෙනවා ලක්ෂ 5ක්. මේ ලක්ෂ 5 වැඩි වෙන්නේ වත්කම් මොකක්ද වත්කම? මුදල් කියන වත්කම තමයි වැඩි වෙන්නේ. මුදල් කියන වත්කම වැඩි වෙනවා ලක්ෂ 5ක්. ඒ වගේම ප්‍රාග්ධනය ව්‍යාපාරට ලැබෙනකොට හිමිකම් වැඩි වෙනවා ලක්ෂ 5ක්. මොකද්ද මේ වැඩි වෙන හිමිකම? ප්‍රාග්ධනය කියන හිමිකම වැඩි වෙනවා. වගකීම් වලට වෙනසක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් ප්‍රාග්ධනය දානකොට මොකද්ද පුතා වෙන්නේ? මුදල් දැම්මොත් මුදල් කියන වත්කම වැඩි වෙලා ප්‍රාග්ධනය කියන හිමිකම වැඩි වෙනවා ලක්ෂ 5ක්. මේ ගනුදෙනුවක් ඇතුළත් කරාට පස්සේ සමීකරණේ මේ සමාන ලකුණෙන් මේ පැත්තට සමාන වෙන්න ඕනේ. දැන් මේකේ ලක්ෂ 5ක් මේ පැත්ත වැඩි වුණා. ඊට සමාන ප්‍රමාණයක් සමාන ලකුණෙන් මේ පැත්තත් වැඩි වුණා ලක්ෂ 5ක්. පැහැදිලි. දෙවැනි ගනුදෙනුව අපිට දීලා තියෙනවා බැංකු ණයක් ගන්නවා ලක්ෂ 3යි. දැන් කොහොමද ඒක දාන්නේ? මේ බලන්න. ව්‍යාපාරය බැංකුවෙන් ණයක් ගන්නවා. අන්න ව්‍යාපාරයට මුදලක් ලැබෙනවා. එහෙනම් මුදල් කියන වත්කම වැඩි වෙන්න ඕනේ රුපියල් ලක්ෂ 3ක්. වත්කම් වැඩි වෙනවා මුදල් කියලා ලක්ෂ 3ක්. ඒ වගේම බැංකු ණය වැඩි වෙනවා ලක්ෂ 3ක්. බැංකු ණය කියන්නේ අපි දන්නවා ව්‍යාපාරයට මොකද්ද? වගකීමක්. එහෙනම් බලන්න බැංකු ණය ගත්ත එක කොහොමද අපි සමීකරණයට දැම්මේ? වත්කමක් වැඩි වෙනවා මුදල් කියලා ලක්ෂ 3ක්. වගකීමක් වැඩි වෙනවා බැංකු ණය ලක්ෂ 3ක්. සමීකරණය බැලන්ස් වෙනවා. හිමිකම් වෙනස් වෙන්නේ නැහැ. පැහැදිලි. එහෙනම් තුන්වෙනි ගනුදෙනුව බලන්න. තුන්වෙනි ගනුදෙනුව බැංකු ණය ආපසු ගෙවනවා. ව්‍යාපාරයේ ගත්ත බැංකු ණයෙන් කොටසක් ගෙවනවා. අන්න ව්‍යාපාරයේ මුදල් කියන වත්කම අඩු වෙනවා. එහෙනම් වත්කම් අඩු වෙනවා 50000ක්. මොකක්ද අඩු වෙන වත්කම? මුදල් කියන වත්කම අඩු වෙනවා. බැංකු ණය ගෙවද්දී වගකීමක් අඩු වෙනවා. මෙන්න 50000ක් අඩු වෙනවා. මොකක්ද අඩු වෙන්නේ? බැංකු ණය කියන වගකීම. හරිද? හිමිකම් වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් බැංකු ණය ආපසු ගෙවීමේදී මුදල් කියන වත්කම අඩු වුණා 50000කින්. බැංකු ණය කියන වගකීම අඩු වුණා 50000කින්. සමීකරණය බැලන්ස් වෙනවා. මෙන්න හතරවෙනි ගනුදෙනුව. මොකක්ද හතරවෙනි එක කියන්නේ? මෝටර් රථයක් මිලට ගන්නවා. සල්ලි දෙනවා රථයක් ගන්නවා. මොකද්ද වෙන්නේ? මුදල් කියන වත්කම අඩු වෙනවා ලක්ෂ 2ක්. මෙන්න මුදල් කියන වත්කම අඩු වුණා ලක්ෂ 2ක්. මුදල් දීලා රථයක් ගත්තා. එහෙමනම් රථ ව්‍යාපාරයට ලැබෙනවා. රථ මෝටර් රථ කියන වත්කම වැඩි වෙනවා ලක්ෂ 2ක්. මෙතන හිමිකම් හෝ වගකීම් වෙනස් වෙන්නේ. එහෙනම් මෝටර් රථයක් ගත්තාම මොකද්ද සිද්ධ වුනේ? සල්ලි දුන්නොතින් මුදල් අඩු වුණා, රථයක් වැඩි වුණා. දෙකම වත්කම් දෙකක්. මුදල් කියන වත්කම අඩු වුණා ලක්ෂ 2ක්. රථ කියන වත්කම වැඩි වුණා ලක්ෂ 2ක්. ප්‍රතිඵලය ශූන්‍ය වෙනවා. සමීකරණය බැලන්ස් වෙනවා. හොඳයි. මේකේ ඊළඟ ගනුදෙනුව තියෙන්නේ යන්ත්‍රයක් සිංගර් සමාගමෙන් ණයට ගන්නවා ලක්ෂ 3යි. කොහොමද දැන් මේ ගනුදෙනුව සමීකරණයට දාන්නේ? පුතේ යන්ත්‍රය ගන්නවා. එතකොට ව්‍යාපාරයට වත්කමක් වැඩි වෙනවා. වත්කමක් වැඩි වෙනවා ලක්ෂ 3ක්. මොකද්ද වැඩි වෙන්නේ? යන්ත්‍ර කියන වත්කම. යන්ත්‍ර කියන වත්කම වැඩි වෙනවා ලක්ෂ 3ක්.
සල්ලි දෙන්නේ නැතුව ගන්නේ ණයට. එහෙමනම් වගකීම් වලට එකතු වෙන්න ඕනේ ලක්ෂ 3ක්. ගත්තේ සිංගර් සමාගමෙන් නිසා වගකීමක් වැඩි වෙනවා. සිංගර් සමාගමේ ණය. එහෙමනම් යන්ත්‍රේ ණයට ගත්තොතින් වෙන්නේ යන්ත්‍ර කියන වත්කම වැඩි වෙනවා. සිංගර් සමාගමේ ණය වැඩි වෙනවා. හිමිකම් වෙනස් වෙන්නේ සමීකරණයේ දෙපැත්ත සමාන වෙනවා. පැහැදිලිනේ? බලන්න ගනුදෙනු අංක 6 ඔයාට දෙනවා. සිංගර් සමාගමට මුදල් ගෙව්වා 30000යි. දැන් මුදල් ගෙවනවා. ගෙවද්දි මුදල් කියන වත්කම අඩු වෙනවා 30000කින්. මෙන්න මුදල් කියන වත්කම අපි අඩු කරා 30000ක්. ගෙවන්නේ සිංගර් සමාගමට. එහෙනම් සිංගර් සමාගමේ ණය අඩු වෙනවා 30000ක්. අපි ලිව්වා සිංගර් සමාගමේ ණය කියලා. මෙතන මේ මම දාන්නේ උඩින් එන ධන ලකුණ හිමිකම් වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් සිංගර් සමාගමට මුදල් ගෙවද්දි මොකද්ද උනේ පුතා? මුදල් කියන වත්කම අඩු වුණා. සිංගර් සමාගමේ ණය කියන වගකීම අඩු වුණා. සමීකරණය බැලන්ස් වෙනවා. පැහැදිලිනේ? මෙන්න ගනුදෙනු අංක 7 මොකද්ද දීලා තියෙන්නේ? ගෙවල් කුලී ගෙව්වා 20000යි. ගෙවල් කුලී ගෙව්වා 20000යි. අන්න මුදල් ගෙවනවා. එහෙමනම් මුදල් කියන වත්කම අඩු වෙන්න ඕන 20000ක්. වත්කම් අඩු වෙනවා 20000ක්. මොකද්ද අඩු වෙන වත්කම? මුදල්. දැන් ගෙවල් කුලී ගෙවනවා. ගෙවල් කුලී කියන්නේ අපි දන්නවා පුතේ වියදමක්. වියදම් ගෙවනකොට ලාභය අඩු වෙනවා. ලාභය කියන්නේ හිමිකමක්. එහෙනම් හිමිකම් යටතේ 20000ක් අඩු කරන්න ලාභය කියලා අඩු කරන්න වගකීම් වෙනස් වෙන්නේ. එහෙමනම් ගෙවල් කුලී ගෙවීම අපි කොහොමද දැම්මේ? වත්කමක් අඩු වුණා 20000ක් මුදල් කියලා, හිමිකමක් අඩු වුණා 20000ක් ලාභය කියලා. සමීකරණය බැලන්ස් වෙනවා. වගකීම් වෙනස් වෙන්නේ නැහැ. මේ වගේමයි 8 වෙනි එක තියෙන්නේ විදුලිය ගෙව්වා. විදුලිය ගෙව්වා. විදුලිය කියන්නේ තුදේ වියදමක්නේ. ඒ නිසා මෙන්න 8 වෙනි එක දාන විදිහ බලන්න. විදුලිය ගෙවද්දී මුදල් ගෙවන්නේ 10000ක් ගෙවනවා. එහෙනම් මුදල් කියන වත්කම අඩු වෙනවා 10000ක්. විදුලිය කියන්නේ වියදමක්. වියදම් ගෙවනකොට මෙන්න හිමිකම් අඩු වෙනවා. මොකද්ද අඩු වෙන හිමිකම? ලාභය කියන හිමිකම තමයි අඩු වෙන්නේ 10000ක්. එහෙනම් ඕනෑම වියදමක් මුදලින් ගෙවුවොත් මුදල් කියන වත්කම අඩු වෙලා ලාභය කියන හිමිකම අඩු වෙනවා. මේකේ 9 වෙනි එක තියෙනවා පුතා ලද පොලි 90000යි. ලද පොලි 90000යි. එහෙනම් කොහොමද මේ ලද පොලිය සටහන් කරන්නේ? ලද පොලිය වා හිතන් මෙන්න 9 පොලි ලැබෙනවා 90000ක්. එහෙනම් ව්‍යාපාරට මුදලක් ලැබෙනවනේ පුතා. මුදල් ලැබෙනවා. වත්කමක් වැඩි කරන්න වත්කම් වලට එකතු කරන්න 90000ක් මුදල් කියලා. දැන් ලද පොලිය කියන්නේ අපි දන්නවා ව්‍යාපාරයට ආදායමක්. එහෙනම් ආදායම් ලැබෙනකොට හිමිකම් වලට එකතු කරන්න 90000ක්. මෙතන වැඩි වෙන්නේ ලාභය කියන හිමිකම තමයි වැඩි වෙන්නේ. වගකීම් වෙනස් වෙන්නේ. එහෙනම් ආදායමක් ලැබෙනකොට මුදල් වැඩි කරා වත්කමක්, හිමිකම් වැඩි කරා ලාභය කියලා 90000ක්. මෙන්න 10 වෙනි ගනුදෙනුව ඒ වගේම එකක් තියෙනවා ලද කුලී 80000යි. අන්න 80000ක් මුදල් ලැබෙනවා පුතා. මුදල් කියන වත්කම වැඩි වෙනවා 80000ක්. එහෙනම් ලද කුලී කියන ව්‍යාපාරයට ආදායමක්, හිමිකම් වලට 80000ක් එකතු කරගන්න ලාභය කියලා 80000ක්. වගකීම් වෙනස් වෙන්නේ. එහෙමනම් ආදායමක් ලැබෙනකොට අපි මොකද්ද කරේ? මුදල් ලැබුණොත් මුදල් කියන වත්කම වැඩි වෙනවා. ආදායම් ලැබෙනකොට ව්‍යාපාරයේ හිමිකම් වැඩි වෙනවා. හිමිකම් මොන හිමිකමද වැඩි වෙන්නේ? ලාභය කියන හිමිකම. හරි පුතේ. අපි ප්‍රශ්නාංක 5 බලනවා. මේ ගානේ තියෙන්නේ
පහත ගනුදෙනු ගිණුම් කරන සමීකරණේ ඇතුළත් කරන්න කියලා තියෙන්නේ. එතකොට අපි රුපියල් 10 වලින් ලියා ගමු. පළවෙනි එක අත්පිට ගැනුම් රුපියල් 50000යි. දැන් මෙන්න ගනුදෙනු අංක 1 අත්පිට ගැනුම්. මොකක්ද අත්පිට ගැනුම් කියන්නේ? භාණ්ඩ ගන්නවා, මිලට ගන්නවා, සල්ලි දීලා. නැවත විකිණීම සඳහා භාණ්ඩ මිලට ගන්නවා. එතකොට අපිට පැහැදිලි ව්‍යාපාරයට භාණ්ඩ තොගයක් ලැබෙනවා. තොගය වැඩි වෙනවා. තොගය කියන්නේ වත්කම. එහෙනම් වත්කම් වලට එකතු කරා භාණ්ඩ තොගයේ ලක්ෂයක්. ඒ වගේම ව්‍යාපාරයේ තියෙන මුදල් අඩු වෙනවා. මුදල් කියන්නේ වත්කම. එහෙනම් මුදල් කියන වත්කම අඩු වෙනවා රුපියල් ලක්ෂයක්. මේ හිමිකම් හෝ වගකීම් වෙනස් වෙන්නේ නැහැ. එහෙමනම් තොගය කියන වත්කම වැඩි වුණා, මුදල් කියන වත්කම අඩු වුණා, ප්‍රතිඵලය ශූන්‍යයි. දෙවනි ගනුදෙනුව බලන්න ණයට ගැනුම් ලක්ෂයයි. දැන් භාණ්ඩ මිලට ගන්නවා, සල්ලි දෙන්නේ නැහැ. ණයට තමයි ගන්නෙ. එහෙනම් මොකද්ද වෙන්නේ? සල්ලි දුන්නත් නැතත් භාණ්ඩ තොගයක් ලැබෙනවා ව්‍යාපාරයට. තොගය කියන්නේ වත්කමක්. එහෙනම් වත්කම් වලට එකතු කරන්න තොගය කියලා රුපියල් ලක්ෂයක්. භාණ්ඩ මිලට ගත්තේ මුදල් දෙන්නේ නැතුව ණයට. එහෙමනම් වගකීම් වලට එකතු කරන්න ඕනේ රුපියල් ලක්ෂයක් ණය හිමියෝ. ණය හිමියෝ. එහෙම නැත්නම් වෙළඳ ගෙවිය යුතු ගිණුම්. මේකෙත් හිමිකම් වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ණයට භාණ්ඩ ගන්නකොට තොගය කියන වත්කම වැඩි වුණා ලක්ෂයක්. ණය හිමියන් කියන වගකීම වැඩි වුණා ලක්ෂයක්. සමීකරණය සමාන වෙනවා. එහෙනම් බලන්න තුන්වෙනි ගනුදෙනුව මොකද්ද? තුන්වෙනි ගනුදෙනුව පිරිවැය ලක්ෂයක් වන භාණ්ඩ 1,50,000කට අත්පිට විකිණීම. මේකෙන් අදහස් වෙන්නේ භාණ්ඩ ව්‍යාපාරයේ තියෙන භාණ්ඩ විකුණනවා. අන්න තොගය අඩු වෙනවා. තොගය අඩු වෙනවා ලක්ෂයක්. පිරිවැය අගයෙන් තොගය අඩු කරන්න ඕන ලක්ෂයක්. එහෙනම් තොගය කියන වත්කම අඩු වෙනවා රුපියල් ලක්ෂයක්. අත්පිට විකුණන්නේ 1,50,000කට. එහෙනම් 1,50,000ක් වත්කම් වැඩි වෙනවා මුදල් කියලා. මේකේ ලාභයක් තියෙනවා. ලක්ෂයකට ගත්ත භාණ්ඩ 1,50,000කට විකුණද්දී ලාභයක් තියෙනවා 50,000ක්. ඒ ලාභය හිමිකම් වලට එකතු කරගන්න. එහෙනම් හිමිකම් වැඩි වෙනවා ලාභය කියලා 50,000ක්. එහෙමනම් ඔයාලට පැහැදිලි තොගය අඩු වුණා ලක්ෂයක්, මුදල් වැඩි වුණා 1,50,000ක්, ශුද්ධ වැඩිවීම 50,000යි, මේ පැත්තේ වැඩිවීමත් 50,000යි. පැහැදිලිනේ? right. ඊළඟ ගනුදෙනුව තියෙන්නේ හතරවෙනි එක පිරිවැය ලක්ෂයක් වන භාණ්ඩ ණයට විකුණුම් 1,50,000යි. එහෙමනම් මේක අපි සමීකරණය දාන්නේ කොහොමද? මේ බලන්න. හතරවෙනි ගනුදෙනුව දහස් වලින් අපි ලියන්නේ පිරිවැය ලක්ෂයක් වන භාණ්ඩ විකුණනවා. එහෙමනම් ව්‍යාපාරයේ තියෙන තොගය කියන වත්කම අඩු වෙනවා රුපියල් ලක්ෂයක්. භාණ්ඩ විකුණන්නේ 1,50,000කට ණයට. එහෙමනම් මුදල් ලැබෙන්නේ නැහැ. ණය ගැතියෝ වත්කමක් වෙළඳ ලැබිය යුතු ගිණුම් කියලා කියනවා. ණය ගැතියෝ කියන වත්කම වැඩි වෙනවා 1,50,000ක්. මේකෙත් අපිට ලාභයක් පේන්න තියෙනවා 50,000ක්. හිමිකම් වලට එකතු කරා ලාභය කියලා, ශුද්ධ ලාභය කියලා 50,000ක්. වගකීම් වෙනස් වෙන්නේ. එහෙනම් සමීකරණයේ මේ පැත්ත 100ක් අඩු වුණා, 150ක් වැඩි වුණා ණය ගැතියෝ, ශුද්ධ වැඩිවීම 50යි. මේ පැත්තත් හිමිකම් වලට එකතු වෙලා තියෙනවා 50,000ක්. සමීකරණය බැලන්ස් වෙනවා. මෙන්න පස්වෙනි ගනුදෙනුව. ණයගැතියන්ගෙන් මුදල් ලැබෙනවා 40,000ක්. මේ බලන්න 40,000ක් මුදල් ලැබෙනකොට පුතා මුදල් කියන වත්කම වැඩි වෙනවා. ඒ වගේම ලැබුණේ ණයගැතියන්ගෙන් ණයගැතියෝ කියන වත්කම අඩු වෙනවා
40000ක්. ප්‍රතිඵලයේ ශූන්‍යයි. එහෙනම් ණයගැතියන්ගෙන් මුදල් ලැබෙනකොට මුදල් කියන වත්කම වැඩි වුණා, ණයගැතියෝ කියන වත්කම අඩු වුණා. මෙන්න 6 වෙනි ගනුදෙනු. 6 වෙනි එක. ණය හිමියන්ට මුදල් ගෙව්වා 20000ක්. එහෙනම් මුදල් ගෙවද්දී අපි දන්නවා මුදල් කියන්නේ වත්කමක්. අන්න වත්කමක් අඩු වෙනවා මුදල්. ගෙවන්නේ ණය හිමියන්ට මේ උඩින් එන ධන ලකුණ මේ 20000ක් ණය හිමියෝ කියන වගකීම අඩු වෙනවා. එහෙනම් ණය හිමියන්ට මුදල් ගෙවීමේදී මුදල් කියන වත්කම අඩු වුණා, ණය හිමියෝ කියන වගකීම අඩු වුණා. හිමිකම් වෙනසක් වෙන්නේ නැහැ. right 7 වෙනි එක ආපසු යැවුම්. ආපසු යැවුම් බලන්න. ආපසු යැවුම් අපි කොහොමද දාන්නේ? ආපසු යැවුම් කියන්නේ මොනවටද? අපි ණයට ගත්ත භාණ්ඩ ප්‍රතික්ෂේප කළා යවනවා. අන්න එතෙන්දී ව්‍යාපාරයේ තොගය අඩු වෙනවා. තොගය කියන වත්කම අඩු වෙනවා. භාණ්ඩ යවනවනේ තොගය අඩු වෙනවා. ණයට ගත්ත භාණ්ඩ තමයි අපි ආපසු යවන්නේ. එහෙමනම් ණය හිමියෝ කියන වගකීම අඩු වෙනවා. හිමිකම් වෙනස් වෙන්නේ නැහැ. භාණ්ඩ ආපසු යවද්දී තොගය කියන වත්කම අඩු වුණා. ණය හිමියන් කියන වගකීම අඩු වෙනවා. මෙන්න 8 වෙනි එක. ආපසු එවනවා 20000ක්. භාණ්ඩ ආපසු එවනවා. විශේෂයෙන් විකුණුම් මිලක් සඳහන් කළා නැහැ. එහෙමනම් අපිට ගන්න තියෙන එකම ක්‍රමය තමයි 20000ක් භාණ්ඩ ලැබෙනවා. එහෙනම් තොගය වැඩි වෙලා ණයගැතියෝ කියන වත්කම අඩු වෙනවා 20000ක්. ණයගැතියෝ වත්කමක් අඩු වෙනවා 20000ක්. මේකේ ලාභයක් සඳහන් කරලා තිබ්බනම් හිමිකමෙන් අඩු වෙන්න ඕනේ. නමුත් එහෙම සඳහන් කළා නෑ. ආපසු යොමු කියලා විතරයි තියෙන්නේ. තොගය වැඩි වුණා, ණයගැතියෝ අඩු වුණා. පුතේ 9 වෙනි ගනුදෙනුවාට දෙනවා මුදල් ගැනිලි. ඒ කියන්නේ අයිතිකාරයා පෞද්ගලික ප්‍රයෝජනයට ගන්න මුදල්. අපි දන්නවා මුදල් කියන වත්කම අඩු කරන්න ඕනේ. ව්‍යාපාරයේ මුදල් ගත්තාම පෞද්ගලික ප්‍රයෝජනයට මුදල් අඩු වෙනවා. මේන් මෙතන හිමිකමක් අඩු වෙනවා පුතේ. ප්‍රාග්ධනය කියන හිමිකමයි අඩු වෙන්නේ. ගැනිලි නිසා විශේෂයෙන් අයිතිකරුවාගේ ප්‍රාග්ධනය අඩු වෙනවා. වගකීම් වෙනස් වෙන්නේ. එහෙනම් 10 වෙනි ගනුදෙනුව භාණ්ඩ ගැනිලි. ඒ කියන්නේ ව්‍යාපාරයේ තියෙන භාණ්ඩ පෞද්ගලික ප්‍රයෝජනයට ගන්නවා. එතකොට වත්කමක් අඩු වෙනවා 20000ක්. තොගය කියලා අයිතිකාරයා පෞද්ගලික ප්‍රයෝජනයට ගන්නකොට එයාගේ හිමිකම් අඩු වෙනවා ප්‍රාග්ධනය කියලා. පැහැදිලිනේ? හොඳයි. අපි බලමු ඊළඟ ප්‍රශ්නය ප්‍රශ්නාංක 6. ඒකෙත් තියෙන්නේ පහත ගනුදෙනු ගිණුම් කරන සමීකරණයේ ඇතුළත් කරන්න. ගනුදෙනු 10ක් දීලා තියෙනවා. අපි බලමු සමීකරණයට දාන්නේ කොහොමද කියලා. පළවෙනි ගනුදෙනුව දෙනවා ප්‍රාග්ධනය ලෙසට ගොඩනැගිල්ලක් යෙදුවා ලක්ෂ 6යි. දැන් මේ බලන්න ප්‍රාග්ධනය ලෙසට ගොඩනැගිල්ලක් යොදනවා. ගනුදෙනු අංක 1 දැන් ප්‍රාග්ධනයේ විදිහට මුදල් දානකොට මුදල් වැඩි වෙනවා වගේ ප්‍රාග්ධනයේ විදිහට ගොඩනැගිල්ලක් දානකොට ගොඩනැගිලි කියන වත්කම වැඩි වෙනවා රුපියල් ලක්ෂ 6ක්. එනම් වත්කම් වැඩි වෙනවා ගොඩනැගිලි කියලා රුපියල් ලක්ෂ 6ක්. දාන්නේ ප්‍රාග්ධනය නිසා හිමිකම් වැඩි වෙනවා ලක්ෂ 6ක්. මොකද්ද වැඩි වෙන හිමිකම? ප්‍රාග්ධනය. වගකීම් වෙනස් වෙන්නේ. එහෙමනම් අපි රුපියල් 1000 වලින් හදන්නේ රුපියල් 1000 කියලා උඩින් ලිව්වා. වත්කම් වැඩි වෙනවා ලක්ෂ 6ක් ගොඩනැගිලි. හිමිකම් වැඩි වෙනවා ලක්ෂ 6ක් ප්‍රාග්ධනය. පැහැදිලිනේ? ගනුදෙනු අංක 2 බැංකු ණයක් ගත්තා ලක්ෂ 2යි. දැන් අපි ඒක දන්නවා. බැංකු ණයක් ගන්නකොට ව්‍යාපාරයට මුදලක් ලැබෙනවානේ. එහෙනම් මුදල් වැඩි වෙනවා ලක්ෂ 2ක්. මුදල් කියන්නේ වත්කමක්. පැහැදිලි? බැංකු ණය ගන්නවා කියද්දී වගකීමක් වැඩි වෙනවා ලක්ෂ 2කින් බැංකු ණය ලක්ෂ 2ක් වැඩි වෙනවා.
එමනම් හිමිකම් වෙනස් වෙන්නේ. ඒක අපි අවස්ථා ගණනාවක කතා කරා. දැන් මේ තුන්වෙනි ගණදෙනුව බලන්න. බැංකු ණය වාරිකයක් ගෙවනවා 50000යි. එහි ඇතුළත් පොලිය 10000යි. දැන් මෙතෙන්දී බැංකු ණය වාරිකයේ ගෙවන්නේ 50000ක්නේ. ඒ කියන්නේ මුදල් ගෙවනවා 50000ක්. මුදල් කියන වත්කම අඩු වෙනවා. දැන් බැංකු ණය වාරිකය 50000යි. ඒකේ ඇතුලේ පොලිය තියනවා 10000ක්. එහෙමනම් බැංකු ණයෙන් අඩු වෙන්නේ අර පොලිය හැර කොටස 40යි. 40000ක් බැංකු ණය කියන වගකීම අඩු වෙනවා. එහෙනම් මේ වාරිකය ඇතුලේ තිබ්බ පොලිය කියන්නේ ව්‍යාපාර වියදමක් 10000ක් හිමිකමෙන් අඩු වෙනවා. මොකක්ද අඩු වෙන හිමිකම? ලාභය කියන හිමිකම අඩු වෙනවා. එහෙනම් වත්කම් පැත්ත අඩු වුණා 50000ක්, වගකීම් 40ක් සහ ලාභය හිමිකමෙන් 10ක් අඩු වුණා. සමීකරණය බැලන්ස් වෙනවා. පැහැදිලි? මෙන්න ගනුදෙනු අංක 4 වෙනි එක. ගෙවල් කුලී ගෙව්වා 30000යි, උපචිත ගෙවල් කුලී 20000යි. එහෙමනම් ඊටා පැහැදිලිව තේරුම් ගන්න ගෙවල් කුලී ගෙව්වේ 30යි. එහෙනම් මුදල් අඩු වෙන්නේ වත්කමක් 30කින් අඩු වෙනවා. මුදල් කියන වත්කම 30කින් අඩු වෙනවා. ගෙවල් කුලී ගෙව්වා 30ක් ගෙව්වේ නැහැ, උපචිතයි 20ක්. එහෙනම් සම්පූර්ණ ගෙවල් කුලිය ගෙවපු 30යි ගෙවලා නැති 20යි ඔක්කොම 50කින් ලාභය හිමිකමක් අඩු වෙන්න ඕන ලාභය. ඒ වගේම ගෙවලා නැති ගෙවල් කුලි උපචිත ගෙවල් කුලි 20000 අපි එකතු කරනවා වගකීම් වලට උපචිත ගෙවල් කුලි කියලා. පැහැදිලිද? එහෙමනම් වත්කමක් අඩු වුණා 30කින්, හිමිකම් අඩු වුණා 50කින්. නමුත් වගකීමක් වැඩි වුණා උපචිත කුලි කියලා 20කින්. දෙපැත්ත අඩු වෙලා තියෙන්නේ 30000කින්. සමීකරණය බැලන්ස් වෙනවා. රයිට්. මෙන්න පස්වෙනි ගණදෙනුව. හරිද? පස්වෙනි ගණදෙනුව. මේ පස්වෙනි ගණදෙනුවේ තියෙන්නේ රතය ෂය වෙනවා. එහෙනම් අපි දන්නවා රතය ෂය වෙනකොට මුදල් නෙවෙයි අඩු වෙන්නේ, මෝටර් රත කියන වත්කම අඩු වෙනවා. රත ෂය වෙනකොට වත්කමක් අඩු වෙනවා රත. රත ෂය කියන්නේ ව්‍යාපාරයට වියදමක්. එහෙනම් හිමිකම් අඩු වෙනවා, ලාභය කියලා 20000. එහෙනම් රත ෂය වගේමයි යන්ත්‍ර ෂයාවත්, ලීබඩු ෂයාවත් අදාළ වත්කම අඩු කරන්න ලාභයෙන් අඩු කළ යුතු වෙනවා. මෙන්න 6 වෙනි එක. 6 වෙනි එක තියෙන්නේ බොල් ණය 10000. හානි කරන ලාභ ලියා හැරීම නැත්නම් බොල් ණය 10000. මේ 10000 අඩු කරන්නේ පුතේ ණය ගැතියන්ගෙන් වෙළඳ ලැබිය යුතු ගිණුම් අඩු කරන්න ඕනේ. ණය ගැතියන්ගෙන් ස්ථිර වශයෙන්ම නොලැබෙන නිසා 10000ක්. බොල් ණය කියන්නේ වියදමක්. ඒ නිසා හිමිකම් අඩු වෙනවා, ලාභය කියලා 20000ක්. පැහැදිලි? මෙන්න 7 වෙනි ගනුදෙනුව තොගයක් හානි වෙනවා. එහෙනම් ව්‍යාපාරයේ තියෙන තොගයක් හානි වෙනකොට තොගය අඩු වෙනවා කියන එක පැහැදිලි 30000ක්. තොගය අඩු වෙනවා 30000ක්. තොග හානිය ව්‍යාපාරට වියදමක්. එහෙනම් 30000ක්. ලාභය කියන හිමිකම අඩු වෙනවා. එහෙනම් තොග හානිය කොහොමද දැම්මේ? තොගේ කියන වත්කම අඩු කරා, ලාභය කියන හිමිකම අඩු කරා. මෙන්න 8 වෙනි එක. මුදල් වංචාවක් සිද්ධ වෙනවා. අන්න එතෙන්දී ව්‍යාපාරේ මුදල් ශේෂය අඩු වෙනවා, මුදල් කියන වත්කම අඩු වෙනවා. 10000ක් මුදල් වංචා අපිට ව්‍යාපාරයේ පැත්තෙන් වියදමක් පාඩුවක්. ඒ නිසා හිමිකම් අඩු කරන්න ඕනේ, ලාභය කියලා 10000ක්. ඊටම සරලයි. මෙන්න 9 මුදල් පරිත්‍යාග කරනවා. යම්කිසි අවස්ථාවක ව්‍යාපාරයේ මුදල් පරිත්‍යාග කරනවා. එතෙන්දි සිද්ධ වෙන්නේ මුදල් කියන වත්කම අඩු වෙනවා. මුදල් කියන වත්කම අඩු වෙනවා. ඒ වගේම මුදල් පරිත්‍යාග කරනවා කියද්දී ඒක ව්‍යාපාරිකයාගේ පැත්තෙන් ව්‍යාපාරය පැත්තෙන් බැලුවොත් ඒක වියදමක් විදිහට සලකනවා. හිමිකම් වලින් අඩුකරන්න 25000ක් ලාභය කියලා. එහෙනම් මුදල් පරිත්‍යාග කොහොමද අපි දැම්මේ? මුදල් කියන
වත්කම අඩු වුණා. ලාභය කියන හිමිකම අඩු වුණා. අවසාන ගනුදෙනුව මේ ගානේ තියෙන ලැබිය යුතු පොලි. ලැබිය යුතු පොලි. තාම ලැබිලා නැහැ. ලැබෙන්න ඕනේ. ඒ කියන්නේ වත්කම් වලට එකතු කරන්න 50000ක් ලැබිය යුතු පොලි කියලා 50000ක් මේක තාම ලැබිලා නැහැ. ලැබුණත් නැතත් අපි ආදායම විදිහට සලකනවා. නිසා හිමිකම් වලට එකතු කරන්න ඕනේ 50000ක් ලාභය කියලා. පැහැදිලිද? එහෙනම් මේ ප්‍රශ්නේ තිබ්බ ගනුදෙනු 10ක්. ඒ ටික නැවත නැවත අධ්‍යයනය කරගන්න. හරි පුතේ අපි බලමු ප්‍රශ්නාංක 7. මේකෙත් සරල ප්‍රශ්නයක් තියෙන්නේ. පහත ගනුදෙනු ගිණුම් කරන සමීකරණය ඇතුළත් කරන්න කියලා ගනුදෙනු 5ක් අපිට දෙනවා. අපි බලමු පළවෙනි ගනුදෙනුව තියෙනවා ප්‍රාග්ධනය ලෙසට මුදල් රුපියල් ලක්ෂ 5ක් සහ ගොඩනැගිලි රුපියල් ලක්ෂ 4ක් යෙදවීම. එතකොට පළවෙනි ගනුදෙනුව බලන්න ප්‍රාග්ධනයේ විදිහට මුදල් දානවා ලක්ෂ 5ක්. එහෙනම් මුදල් කියන වත්කම වැඩි වෙන්න ඕනේ ලක්ෂ 5ක්. ඒ වගේම ප්‍රාග්ධනය විදිහට ගොඩනැගිල්ලක් දානවා. එහෙනම් ගොඩනැගිලි ව්‍යාපාරයට ලැබෙනවා. ගොඩනැගිලි කියන්නේ වත්කමක්. එහෙනම් ගොඩනැගිලි කියන වත්කම වැඩි වෙනවා රුපියල් ලක්ෂ 4ක්. මුළු ප්‍රාග්ධනය ලක්ෂ 9ක් වෙන්න ඕනේ. මේ ලක්ෂ 9 හිමිකම් වලට එකතු වෙනවා ප්‍රාග්ධනය කියලා වගකීම් වෙනස් වෙන්නේ. එහෙනම් වත්කම් පැත්ත ලක්ෂ 5යි ලක්ෂ 4යි ලක්ෂ 9ක් වැඩි වුණා. හිමිකම් පැත්ත ලක්ෂ 9ක් වැඩි වුණා. එතකොට සමීකරණය බැලන්ස් වෙනවා. එහෙනම් බලමු දෙවැනි ගනුදෙනුව තියෙන්නේ මුළු ගැනුම් ලක්ෂ 2යි මුදලින් ගෙවා ඇත්තේ රුපියල් ලක්ෂයයි. එහෙනම් දැන් අපිට පැහැදිලි බහඬ මිලට ගන්නවා ලක්ෂ 2ක්. නමුත් මුදල් ගෙවලා තියෙන්නේ ලක්ෂයක් විතරයි. එහෙනම් ඉතිරි ලක්ෂය ගෙවලා නැහැ. එහෙනම් අපි කොහොමද සමීකරණය දාන්නේ? මුළු ගැනුම් ලක්ෂ 2ම තොගයට එකතු කරගන්න තොගය කියන්නේ වත්කමක්. එහෙනම් තොගය කියන වත්කම වැඩි වෙනවා රුපියල් ලක්ෂ 2ක්. මුදල් ගෙව්වේ රුපියල් ලක්ෂයක් විතරයි. එහෙමනම් මුදල් කියන වත්කම අඩු වෙනවා රුපියල් ලක්ෂයක්. මුදල් කියන වත්කම අඩු වෙනවා රුපියල් ලක්ෂයක්. ලක්ෂ 2ක් බහඬ මිලටගෙන ලක්ෂයක් විතරක් ගෙවුවා කියන්නේ තව ලක්ෂයක් ගෙවලා නැහැ. ඒ ලක්ෂය අපි එකතු කරනවා වගකීම් වලට. කවුද වගකීම? මොකද්ද වගකීම? ණය හිමියන් කියන වගකීම වැඩි වෙනවා. වෙළඳ ගෙවිය යුතු ගිණුම් කියන වගකීම වැඩි වෙනවා. හිමිකම් වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් සමීකරණේ වත්කම් වැඩි වුණා ලක්ෂ 2ක්, වත්කම් අඩු වුණා ලක්ෂයක්, ශුද්ධ වැඩිවීම ලක්ෂයයි, වගකීම් වල වැඩිවීමත් ලක්ෂයයි. සමීකරණය බැලන්ස් වෙනවා. බලන්න තුන්වෙනි ගනුදෙනුව අපිට දෙනවා පිරිවැය ලක්ෂයක් වන බහඬ 1,50,000කට ණයට විකිණීම. එහෙමනම් පිරිවැය ලක්ෂයක් වන බහඬ විකුණද්දී තොගය කියන වත්කම අඩු වෙනවා. තොගය කියන වත්කම අඩු වෙනවා. විකුණන්නේ 1,50,000කට. එහෙනම් 1,50,000ක් වත්කම් වැඩි වෙනවා. විකුණන්නේ ණයට නිසා ණය ගැතියෝ කියන වත්කම වැඩි වෙනවා. නැත්නම් වෙළඳ ලැබිය යුතු ගිණුම් කියන වත්කම වැඩි වෙනවා 1,50,000ක්. ලක්ෂයකට පිරිවැය වන බහඬ 1,50,000කට විකුණද්දී අපිට ලාභයක් ලැබෙනවා 50,000ක්. ලාභය හිමිකම් වලට එකතු කරගන්න 1,50,000ක්. සමීකරණේ බැලන්ස් වෙනවා. වත්කම් අඩු වුණා ලක්ෂයක්, වැඩි වුණා 1,50,000ක්. ශුද්ධ වැඩිවීම 50,000යි. මේ පැත්තේ හිමිකම් වල වැඩිවීම 50,000යි. හතරවෙනි ගනුදෙනුව ණය ගැතියන්ගෙන් මුදල් ලැබුණා 50,000යි, දුන්වට්ටම් 20,000යි. එහෙමනම් අපි හතරවෙනි ගනුදෙනුව දාමු සමීකරණයට.
මෙන්න ගනුදෙනු අංක 4 ණයගැතියන්ගෙන් මුදල් ලැබුණා කියද්දී අපි දන්නවා මුදල් ලැබෙනවා. එහෙනම් 50000ක් මුදල් කියන වත්කම වැඩි කරගන්න මුදල් වලට එකතු කරගන්න 50000ක්. දුන්වට්ටම් 20000යි. ණයගැතියන්ගෙන් මුදල් ලැබෙනකොට අපි ව්‍යාපාරය අඩු කරන මුදල අපි කියනවා දුන්වට්ටම්. ඒක ව්‍යාපාරට වියදමක්. එහෙනම් දුන්වට්ටම් කියන වියදම හිමිකම අඩු කරගන්න ලාභය කියලා 20000ක් අඩු කරගන්න. දැන් බලන්න ණයගැතියන්ගෙන් මුදල් ලැබුණේ 50000යි. අපි අඩු කරනවා වට්ටමක් 20000ක්. ණයගැතියෝ කියන වත්කම අඩු වෙනවා 70000කින්. ණයගැතියෝ කියන වත්කම අඩු වෙනවා 70000කින්. බලන්න වත්කම් වැඩි වුණා 50000ක්, වත්කම් අඩු වුණා 20000ක්, ශුද්ධ අඩුවීම 20000යි, හිමිකම් වල අඩුවීමත් 20000යි. බොහොම පැහැදිලි සමීකරණය බැලන්ස් වෙනවා. පස්වෙනි එක අවසාන එක ණය හිමියන්ට මුදල් ගෙව්වා 30000යි, ලද වට්ටම් 10000යි. බලන්න ණය හිමියන්ට ගෙව්වා ගෙවලා ඉවරයි. එහෙමනම් 30000ක් මුදල් කියන වත්කම අඩු වෙන්න ඕනේ. ණය හිමියන්ට මුදල් ගෙවීමේදී ණය හිමියන් යම් මුදලක් අඩු කරෝතින් ඒක ව්‍යාපාරයට ලද වට්ටමක් ආදායමක්. එහෙමනම් මේ ලද වට්ටම් හිමිකම් වලට එකතු කරගන්න 10000ක් ලාභය කියලා හිමිකම් වලට එකතු කරගන්න ලාභය කියලා අපි ගෙව්වා 30000ක් එයා අඩු කරා 10000ක්. එහෙමනම් වගකීම සම්පූර්ණයෙන්ම අඩු කරන්න ඕන 40000ක්. කවුද අඩු වෙන්නේ වගකීම? ණය හිමියෝ. සමීකරණය බැලන්ස් වෙනවද කියලා බලන්න. මුදල් කියන වත්කම අඩු වුණා 30ක්. මෙතන වගකීම් අඩු වුණාට 40ක්, හිමිකම් වැඩි වුණා 10000ක්. නම් ශුද්ධ අඩුවීම 30000යි. පැහැදිලිද? ණය හිමියන්ට ගෙව්වා 30ක්, මුදල් අඩු වුණා, ලද වට්ටම් ලාභයට එකතු වුණා. මේ ගෙවපු මුදලයි එයා අඩු කරන මුදලයි ණය හිමියන්ගෙන් ඔක්කොම අඩු වෙනවා රුපියල් 40000ක්. මේ ගනුදෙනු පහත් ඊටාම වැදගත්. ඔයා අධ්‍යයනය කරගන්න ඊටාම වැදගත් ගනුදෙනු කීපයක්. හරි. පුතේ අපි ප්‍රශ්නාංක 8 බලමු. මේ ප්‍රශ්නාංක 8 ඊටා වැදගත් ගනුදෙනු පහක් දීලා තියෙනවා සමීකරණයට ඇතුළත් කරන්න. පළවෙනිම ගනුදෙනුව තියෙන්නේ අමල්ගෙන් ගැනුම් ලක්ෂයයි. මේ විදිහට අමල්ගෙන් ගත්තා කමල්ගෙන් ගත්තා වගේ නමක් විශේෂයෙන් සඳහන් කරෝතින් අපි දන්නවා ඒක සිද්ධ වෙලා තියෙන ණය පදනම මත. එහෙනම් මේ අමල්ගෙන් බහන්න ආරම් තියෙන ණයට අපි ගනුදෙනු අංක 1 අමල්ගෙන් ගත්තා ලක්ෂයක් කියද්දී බහන්න ආරම් තියෙනවා ලක්ෂයක්. තොගය කියන වත්කම වැඩි කරන්න ලක්ෂයක්. මේක අරන් තියෙන්නේ ණයට. ඒ නිසා වගකීම් වලට එකතු කරගන්න ණය හිමි අමල් කියලා රුපියල් ලක්ෂයක්. හිමිකම් වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේමයි ගනුදෙනු අංක 2 අපිට දෙනවා පිරිවැය ලක්ෂයක් වන බහඬ ඉෂාරට විකුණුම් 1,50,000යි. මේ ගනුදෙනුවෙත් ඉෂාරට විකුණුම් කියලා විශේෂයෙන් කියනවා. ඒ කියන්නේ විකුණලා තියෙන්නේ ණයට. අපි සමීකරණය දාමු. ලක්ෂයක් වටිනා බහඬ විකුණද්දී තොගය කියන වත්කම අඩු වෙනවා. විකුණන්නේ ඉෂාරට ඒ කියන්නේ ණයට 1,50,000ක් වැඩි වෙනවා. ණය ගැති ඉෂාර කියලා ලියන්න පුළුවන්. ණය ගැතියෝ කියලාවත් ගැටලුවක් නැහැ. එතකොට මේකේ 50000ක ලාභයක් වාට පේනවා. ඒක හිමිකම් වලට එකතු කරගන්න ලාභය කියලා 50000ක් වගකීම් වෙනස් වෙන්නේ නැහැ. දැන් ගනුදෙනු අංක 3 තියෙන්නේ අමල්ගේ ණය 50000ක් පියවීමට 10%ක වට්ටමකට යටත්ව මුදල් ගෙව්වා. දැන් බලන්න අමල්ගේ ණය මුදල කීයක්ද තියෙන්නේ? අමල්ගේ ණය
50,000ක් පියවීමට 10%ක වට්ටමකට යටත් මුදල් ගෙව්වා. එහෙමනම් අපිට ලද වට්ටම් හොයාගන්න පුළුවන්. කොහොමද හොයාගන්නේ? අමල්ගෙන් පියවන්නේ පුතා 50,000ක්. එනම් 50,000ට 10%යි වට්ටම ඊටාම පැහැදිලි 5,000ක වට්ටමක් එනවා. එහෙමනම් මේ 50,000ක් පියවීමේදී 5,000ක වට්ටමක් ලැබෙනවා. අපි ගෙවන්නේ කීයද? 45,000යි. එහෙමනම් සමීකරණයට දාමු ගනුදෙනුව බලන්න අමල්ගේ ණය පියවීමට 50,000ක් පියවීමට 10%ක වට්ටමකට යටත් මුදල් ගෙවනවා. එහෙමනම් ගෙවලා තියෙන්නේ 45,000ක්. අන්න මුදල් කියන වත්කම අඩු වෙනවා 45,000ක්. අපිට ලද වට්ටමක් තිබුණා 5,000ක්. හිමිකම් වලට එකතු කරන්න ලාභය කියලා 5,000ක්. එහෙමනම් ණය මුදල පියවෙන්නේ 50,000යි. වගකීමක් අඩු කරගන්න 50,000ක්. ණය හිමියෝ 50,000කින් අඩු වෙනවා. සමීකරණය බැලන්ස් වෙන වත්කම් පැත්ත 45ක් අඩු වුණා. වගකීම් 50ක් අඩු වෙලා හිමිකම් වලට 5,000ක් එකතු වුණා කියන්නේ ශුද්ධ අඩුවීම 45,000යි. right. හතරවෙනි ගනුදෙනුව ඉෂාරගේ ණය වලින් ලක්ෂයක් පියවීමට 120ක වට්ටමකට යටත් මුදල් ලැබෙනවා. අපි මේක සමීකරණය දාන්නේ කොහොමද? හතරවෙනි ගනුදෙනුව. ගනුදෙනුව අංක 4. මේ බලන්න. ඉෂාරගේ ණය වලින් පියවන්නේ ලක්ෂයයි. එහෙමනම් අපිට දුන් වට්ටම් ගණනය කරගන්න පුළුවන්. කොහොමද හොයන්නේ? ඉෂාරගේ ණය වලින් ලක්ෂයක් පියවීමට 120යි වට්ටම. ඒ කියන්නේ ලක්ෂයට 120ක් 20,000ක් අපිට ලැබෙනවා. එහෙමනම් මේ ලක්ෂය පියවීමේදී 20,000ක් අඩු කරලයි අපිට මුදල් ලැබෙන්නේ. මුදල් ලැබෙන්නේ 80,000යි. එහෙනම් අපි සමීකරණයට දාමු වත්කම් වලට එකතු කරගන්න 80,000ක්. වත්කම් වලට එකතු කරගන්න 80,000ක් මුදල් කියලා. ඒ වගේම අපි දුන්න වට්ටමක් තියෙනවා 20,000ක්. හිමිකම් වලින් අඩු කරගන්න ලාභය කියලා දුන්න වට්ටම් වියදමක් නිසා ලාභය කියලා 20ක් අඩු කරගන්න. දැන් අපිට ලැබෙන 80යි අපි අඩු කරන 20යි ණයගැතියෝ ඔක්කොම ලක්ෂයක් අඩු වෙනවා. ණයගැතියන්ගෙන් අඩු වෙනවා සම්පූර්ණ මුදල ලක්ෂයක්. වගකීම් වෙනස් වෙන්නේ නැහැ. දැන් සමීකරණය දිහා බැලුවොත් වත්කම් 80ක් වැඩි වුණා. ඒ වගේම වත්කම් 100ක් අඩු වුණා. ශුද්ධ අඩුවීම 20යි. හිමිකමේ අඩුවීමත් 20යි. සමීකරණය බැලන්ස් වෙනවා. මේ බලන්න පස්වෙනි ගනුදෙනුව දෙන්නේ රුපියල් ලක්ෂ 2ක් ඉතුරුම් තැන්පතුවක ආයෝජනය කරනවා. ඒ කියන්නේ තාම සරලයි. ව්‍යාපාරයේ මුදල් අඩු වෙනවා. මුදල් කියන්නේ වත්කමක්. මුදල් අඩු වෙලා ඉතුරුම් තැන්පතුව වැඩි වෙනවා ලක්ෂ 2ක්. ඉතුරුම් තැන්පතු කියන්නේ වත්කමක්. එහෙනම් ඉතුරුම් තැන්පතු කියන වත්කම වැඩි වෙනවා. එතෙන්දී හිමිකම හෝ වගකීම වෙනස් වෙන්නේ නැහැ. නම් මුදල් අඩු වුණා, ඉතුරුම් තැන්පතු වැඩි වුණා. මේ ගනුදෙනු පහත් ඉතාම වැදගත් පුතේ අධ්‍යයනය කරගන්න. හරි පුතේ. අපි අංශාංක 9 බලමු. පහත ගනුදෙනු ව්‍යාපාරයකට අදාළ වෙනවා. ගනුදෙනු 10ක් දීලා අපෙන් බලාපොරොත්තු වෙන්නේ විස්තරාත්මක සමීකරණයක්. මේ සමීකරණය තමයි අතුලත් කරන්න තියෙන්නේ. මොකද්ද සමීකරණය? ප්‍රාග්ධනය ධන ණය හිමියෝ සමාන වෙනවා රත තොගය ණයගැතියෝ මුදල්. එතකොට මේක විස්තරාත්මක සමීකරණයක්. අපි බලමු ගනුදෙනු අංක 1. අපිට කියනවා ප්‍රාග්ධනය මුදලින් යෙදුවා ලක්ෂ 6යි. අපි රුපියල් 1000 වලින් හැදුවොත් රුපියල් 1000 කියලා උඩින්ම ලියාගමු. මේ බලන්න ගනුදෙනු අංක 1. ප්‍රාග්ධනය යොදනවා රුපියල් ලක්ෂ 6යි. එතකොට මුදල් ව්‍යාපාරට ලැබෙන නිසා මුදල් වලට එකතු කරන්න ලක්ෂ 6ක්. ප්‍රාග්ධනයට එකතු කරන්න ලක්ෂ 6ක්. එතකොට ඉතිරි ගනුදෙනු නැත්නම් අයිතමයන් වෙනස් වෙන්නේ නැහැ. පැහැදිලිනේ? හරි.
ගනුදෙනු අංක 2 අපිට දෙනවා අත්පිට ගැනුම් රුපියල් ලක්ෂයයි. කියන්නේ සල්ලි දීලා බහන්න ගන්නවා. එතකොට අපිට පැහැදිලි ව්‍යාපාරයට තොගයක් ලැබෙනවා. බහන්න තොගය වැඩි වෙනවා. ඒ වගේම මුදල් කියන වත්කම අඩු වෙනවා රුපියල් ලක්ෂයක්. ඉතිරි අයිතමයන් වෙනස් වෙන්නේ නැහැ. පැහැදිලිනේ? ඉතිරි අයිතමයන් වෙනස් වෙන්නේ නැහැ. ගණදෙනු අංක 3 ඊටම සරල. දැන් විස්තරාත්මක සමීකරණය අර අනිත් සමීකරණයට වඩා ලේසි සරලයි. බලන්න පිරිවැය 50000ක් වන භාණ්ඩ ලක්ෂයකට අත්පිට විකිණීම. ව්‍යාපාරයේ තියෙන භාණ්ඩ තොගය අඩු වෙනවා 50000ක්. 50000කින් තොගය අඩු වෙනවා. ලක්ෂයකට අත්පිට විකුණන නිසා මුදල් කියන වත්කම වැඩි වෙනවා රුපියල් ලක්ෂයක්. දැන් 50000ක භාණ්ඩ ලක්ෂයකට විකුණද්දී අපිට ලාභයක් ලැබෙනවා. ඒ ලාභය ප්‍රාග්ධනයට එකතු කරගන්න 50000ක්. ඉතිරි ණය හිමි ශේෂය, රත ශේෂය, ණයගැතියෝ කියන අයිතමයන් වෙනස් වෙන්නේ නැහැ. ගණදෙනු අංක 4 බලන්න. හතරවෙනි එක තියෙන්නේ පිරිවැය 40000ක් වන භාණ්ඩ ලක්ෂයකට ණයට විකිණීම. එතෙන්දී තොගය කියන වත්කම අඩුකරන්න 40000ක්. මේ 40000ක් පිරිවැය වෙන භාණ්ඩ විකුණන්නේ ලක්ෂයකට. ණයට විකුණන නිසා ණය ගැතියන්ට එකතු කරන්න ඕනේ රුපියල් ලක්ෂයක්. මේකේ 60000ක ලාභයක් පේනවා. ඒ ලාභය ප්‍රාග්ධනයට එකතු කරන්න. මෙතන ණය හිමියෝ, ඒ වගේම මෝටර රථ, මුදල් කියන අයිතමයන් වෙනස් වෙන්නේ නැහැ. හරි. පස්වෙනි ගනුදෙනුව දෙන්නේ මෝටර රථයක් මිලට ගන්නවා රුපියල් ලක්ෂ 2යි. එතකොට සල්ලි දීලා රථයක් ගන්නවා. අපිට පැහැදිලි මුදල් කියන වත්කම අඩු වෙනවා ලක්ෂ 2ක්. මෝටර රථ වැඩි වෙනවා රුපියල් ලක්ෂ 2ක්. එහෙමනම් ප්‍රාග්ධනය, ඒ වගේම ණය හිමියෝ, තොගය, ණයගැතියෝ කියන අයිතමයන් වෙනස් වෙන්නේ නැහැ. හොඳයි. ගණදෙනු අංක 6 ණයගැතියන්ගෙන් මුදල් ලැබුණා 80000යි. අපි බලමු මේ සමීකරණයට මේ 6 වෙනි ගණදෙනුව දාන විදිහ. 6 වෙනි එක මොකක්ද කියන්නේ? ණයගැතියන්ගෙන් මුදල් ලැබෙනවා. එහෙනම් මුදල් වලට එකතු කරන්න ඕනේ 80000ක්. ණයගැතියන්ගෙන් ලැබුණා. අන්න ණයගැතියෝ අඩු වෙනවා 80000ක්. හරි. ප්‍රාග්ධනය, ණය හිමියෝ, මෝටර රථ, තොගය වෙනස් වෙන්නේ නැහැ. හරි. ගනුදෙනු අංක 7. ගනුදෙනු අංක 7. ණය හිමියන්ට මුදල් ගෙව්වා. ණය හිමියන්ට ගෙව්වා. ගෙව්වා කියද්දී මුදල් කියන වත්කම අඩු කරගන්න 40000ක්. ගෙවන්නේ ණය හිමියන්ට නිසා ණය හිමියන් කියන වගකීම අඩු කරගන්න 40000ක්. ප්‍රාග්ධනය වෙනස් වෙන්නේ, මෝටර රථ වෙනස් වෙන්නේ, තොගය වෙනස් වෙන්නේ, ණයගැතියෝ වෙනස් වෙන්නේ නැහැ. ගණදෙනු අංක 8. හරිද? ගෙවල් කුලී ගෙව්වා 30000යි. ගෙවල් කුලී ගෙවද්දී මුදල් කියන වත්කම අඩු වෙනවා. ගෙවල් කුලී වියදමක් නිසා පුතා ප්‍රාග්ධනයෙන් අඩු කරගන්න හිමිකම නියෝජනය කරන ප්‍රාග්ධනය අන්න ඉතිරි අයිතමයන් වෙනස් වෙන්නේ නැහැ. හරි. 9 වෙනි ගනුදෙනුව තියෙන්නේ ඊටාම සරලයි. ලද පොලි 80000ක් පොලි ලැබෙනකොට මුදල් වලට එකතු කරගන්න 80000ක්. මෙතන ප්‍රාග්ධනය, ඒ වගේම ණය හිමියෝ, මෝටර රථ, තොගය, ණයගැති කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. අවසාන ගණදෙනුව 10. මේකේ තියෙන්නේ රථ ෂය 10000ක්. රථය ෂය වෙනකොට පුතේ රථ කියන වත්කම අඩු කරන්න, රථෂය වියදමක් නිසා ප්‍රාග්ධනයෙන් අඩු කරන්න මේ ඉතිරි අයිතමයන් කිසිවක් වෙනස් වෙන්නේ නැහැ. හොඳයි. එහෙමනම් මේ විස්තරාත්මක සමීකරණයට ගනුදෙනු දාන විදිය ඊටාම සරලයි. හොඳින් අධ්‍යයනය කරගන්න.
හරි පුතේ අපි ප්‍රශ්නාංක 10 බලනවා. මේක ටිකක් ලොකු ගාණක් දෙන්නේ. නිශානි ව්‍යාපාරයේ 2025 වර්ෂයේ ජනවාරි මාසයට දාලා ගනුදෙනු 10ක් දීලා තියෙනවා. මේකෙන් බලාපොරොත්තු වෙනවා විස්තරාත්මක ගිණුම් කරන සමීකරණයයි ආදායම් ප්‍රකාශනයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයයි. සමීකරණය දීලා තියෙන්නේ ප්‍රාග්ධනය ණය හිමියෝ සමානයි ගොඩනැගිලි තොගය ණයගැතිව මුදල්. මේ සමීකරණයට දාන්න ඕනේ ගනුදෙනු 10ක් තියෙනවා. පළවෙනි ගනුදෙනුව ප්‍රාග්ධනය ලෙසට මුදල් රුපියල් ලක්ෂ 4ක් ගොඩනැගිලි ලක්ෂ 6ක් යෙදවීම. එතන මුදල් වලට එකතු කරන්න දහස් වලින් හදන්නේ රුපියල් ලක්ෂ 4ක් 400ක්. ගොඩනැගිලි වලට එකතු කරන්න රුපියල් ලක්ෂ 6ක්. එතන මුළු ප්‍රාග්ධනය වැඩි වෙනවා රුපියල් ලක්ෂ 10කින්. පැහැදිලිනේ? ගනුදෙනු අංක 2 අපිට දෙනවා අත්පිට ගැනුම් ලක්ෂ 2යි ණයට ගැනුම් ලක්ෂයයි. එහෙනම් අත්පිට ගැනුම් කියද්දී මුදල් අඩු කරන්න ලක්ෂ 2ක්, ණයට ගැනුම් කියද්දී ණය හිමියන්ට එකතු කරගන්න ලක්ෂයක්, මුළු ගැනුම් ලක්ෂ 3ක් නිසා තොගයට එකතු කරන්න ඕනේ ලක්ෂ 3ක්. පැහැදිලි? ගනුදෙනු අංක 3 අපිට දෙනවා පිරිවැය ලක්ෂයක් වන භාණ්ඩ 1,50,000කට ණයට විකිණීම. හරි? පිරිවැය ලක්ෂයක් වන භාණ්ඩ විකුණද්දී තොගය අඩු කරන්න ලක්ෂයක්, ණයට විකිණීම නිසා ණයගැතියන්ට එකතු කරගන්න 1,50,000ක්. මේකේ ලාභයක් තියෙනවා ප්‍රාග්ධනයට එකතු කරගන්න 50,000ක්. පැහැදිලි? ගනුදෙනු අංක 4 තියෙන්නේ ගොඩනැගිලි ෂය වෙනවා 20000ක්. ගොඩනැගිලි ෂය වෙනවා. අන්න ගොඩනැගිල්ල අඩු කරගන්න 20000ක්. ගොඩනැගිලි ෂය කියන්නේ වියදමක්. අන්න ප්‍රාග්ධනයෙන් අඩු කරමු 20000ක්. හරි? විදුලිය ගෙව්වා 15000යි කියද්දී පස්වෙනි ගනුදෙනුවෙන් මුදල් කියන වත්කම අඩු කරගන්න 15000ක් මුදල් අඩු වෙනවා. විදුලිය කියන වියදමක්. එහෙමනම් ප්‍රාග්ධනයෙන් අඩු කරගන්න 15000ක්. right. 6 වෙනි ගනුදෙනුව අපිට දෙනවා ලද පොලි ආදායම් 60000ක් මුදල් වලට එකතු කරගන්න 60000ක්. ලද පොලි කියන්නේ ආදායමක් නිසා ප්‍රාග්ධනයට එකතු කරගන්න 60000ක්. 7 වෙනි ගණදෙනුව අපිට දෙනවා ණයගැති ලැබීම් 40යි දුන් වට්ටම් 10000යි. 7 වෙනි ගණදෙනුව අපි දාමු සමීකරණයට. ණයගැති ලැබීම් 40 මුදල් වලට එකතු කරගන්න, දුන් වට්ටම් 10000ක් වියදමක් නිසා ප්‍රාග්ධනයෙන් අඩු කරගන්න. එතන මුළු ණයගැතියන්ගෙන් 50000ක් අඩු වෙන්න ඕනේ. පැහැදිලි? 8 වෙනි ගනුදෙනුව 8 වෙනි එක ණය හිමියන්ට ගෙව්වා 30000යි ලද වට්ටම් 20000ක් තියෙන්නේ. එහෙමනම් මුදල් ගෙවනවා 30000ක්. අන්න මුදල් අඩු වෙනවා. ලද වට්ටම් 20000ක් ආදායමක් නිසා හිමිකම ප්‍රාග්ධනය වැඩි වෙනවා. ණය හිමියන්ට ගෙව්ව 30000යි ලද වට්ටම් 20000යි ණය හිමියන්ගෙන් ඔක්කොම අඩු වෙන්න ඕනේ 50000ක්. ඊටාම සරලයි, පැහැදිලි. 9 වෙනි ගනුදෙනුව පුතා තියෙන්නේ මුදල් ගැනිලි 20000ක්, භාණ්ඩ ගැනිලි 10000ක්. මුදල් වලින් අඩු කරගන්න 20000ක් අඩු කරන්න ඕනේ. භාණ්ඩ ගැනිලි ඒ කියන්නේ තොගය අඩු වෙනවා 10000ක්. මුළු ගැනිලි 30000ක් හිමිකමෙන් ප්‍රාග්ධනයෙන් අඩු කරන්න ඕනේ. මෙන්න 10 වෙනි ගනුදෙනුව. 10 වෙනි එක තියෙන්නේ උපචිත ගෙවල් කොලි. අපි දන්නවා උපචිතයි කියන්නේ ගෙවල නැහැ. ගෙවුවත් නැතත් මාසයට අදාළයි. ඒ නිසා ප්‍රාග්ධනයෙන් අඩු කරගන්න ගෙවල නැති නිසා වගකීම් වලට එකතු වෙනවා.
මෙතන තියෙන එකම වගකීම ණය හිමියෝ අන ණය හිමියන්ට එකතු වුණා 20000ක්. ප්‍රාග්ධනයෙන් අඩු වෙලා ණය හිමියන්ට එකතු වුණා. පුතේ දැන් අපෙන් අහනවනේ මේකේ ආදායම් ප්‍රකාශනයක් සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක්. ඒ නිසා මේ සෑම තීරුවක්ම පල්ලෙහාට එකතු කරගන්න එක වැදගත් වෙනවා. පහළට එකතු කරගන්න එක වැදගත් වෙනවා. එතකොට ඉස්සල්ලාම ප්‍රාග්ධන තීරුවේ එකතුව වාට මේ උඩ ඉඳන්ම ධන ඒවා එකතු කරලා ඍණ ඒවා අඩු කරගන්න 10යි 35ක් වාට ලැබෙයි. ඒ වගේම ණය හිමි ශේෂය 70000ක් ලැබෙයි. දහස් වලින් නිසා 70 ලියමු. ගොඩනැගිල්ල 580ක් ලැබෙයි. 580000ක් ලැබෙනවා. තොගය 190ක් ලැබෙනවා. ඊළඟට ණය ගැතියෝ 100ක් නැත්නම් ලක්ෂයක් ලැබෙනවා. මුදල් ශේෂය 235ක් ලැබෙනවා. සාමාන්‍ය සමීකරණේ මෙහෙම එකතු කරද්දී මේ වත්කම් පැත්තේ එකතුවයි වගකීම් සහ හිමිකම් පැත්තේ එකතුවයි සමාන වෙන්න ඕනේ. දැන් අපෙන් අහන්නේ දෙවැනි කොටස ආදායම් ප්‍රකාශනය. මේ ආදායම් ප්‍රකාශනය නම් කරන්නේ කොහොමද? නිශානි ව්‍යාපාරයේ 2025 ජනවාරි මාසයට ආදායම් ප්‍රකාශනය කියලා ලියනවා. හරිද? විකුණුම් පිරිවැය දලලාභය වෙනත් ආදායම් එකතු කරලා වියදම් අඩු කරන්න ඕන. හරි. දැන් මේ ගනුදෙනු වලින් පළවෙනි එක ප්‍රාග්ධනය දානවා. ඒක ආදායම් ප්‍රකාශනයට යන්නේ නැහැ. දෙවැනි ගනුදෙනුව අත්පිට ගැනුම් සහ ණයට ගැනුම් අපි විකුණුම් පිරිවැය කෙලින්ම ගන්න නිසා ඒකත් මෙතෙන්ට අදාළ නැහැ. දැන් තුන්වෙනි ගනුදෙනුව පිරිවැය ලක්ෂයක් වන භාණ්ඩ 1,50,000කට ණයට විකිණීම. අන්න එතෙන්දී මේකේ විකුණුම් තියෙන එකක් නිසා අපිට කෙලින්ම විකුණුම් පිරිවැය දාගන්න පුළුවන් රුපියල් ලක්ෂයක්. ඊට පස්සේ විකුණුම් මිල 1,50,000ක් දාන්න පුළුවන්. එහෙනම් විකුණුම් මිල 1,50,000යි විකුණුම් පිරිවැය ලක්ෂයයි. ගොඩනැගිලි ෂය කියන්නේ වියදමක් කියලා අපි දන්නවා. මෙන්න ගොඩනැගිලි ෂය වියදමක් ආදායම් ප්‍රකාශනයේ වියදම් පළවෙනි තීරුවට දාන්න අනු තීරුවට දාගන්න. ඊළඟ එක විදුලිය ගෙව්වා කියන එක වියදමක් කියලා අපි දන්නවා. එහෙනම් විදුලිය වියදමක් විදිහට දාමු. 15000ක වියදමක් එනවා. ලද පොලි කියන්නේ ආදායමක්. එහෙනම් මෙතන දලලාභයට යටින් ලද පොලි අපි දාමු. ලද පොලි 60000යි. ඊළඟට ණයගැතියන්ගෙන් 40ක් ලැබෙනවා. දුන්නට්ටම් තියෙනවා. දුන්නට්ටම් කියන්නේ වියදමක්. නම් මෙන්න දුන්වට්ටම් වියදමක් 10000ක වියදමක් එනවා. ණය හිමියන්ට ගෙව්වා 30යි. ලදවට්ටම් 20000යි. ලදවට්ටම් කියන්නේ ආදායමක්. එමන අපි ලදවට්ටම් දාමු. ලදවට්ටම් දලලාභයට යටින් වෙනත් ආදායමක් 20000ක් දාමු. මුදල් ගැනිලි 20000යි. භාණ්ඩ ගැනිලි 10000යි. ආදායම් ප්‍රකාශනයට එක යන්නේ නැහැ. විකුණුම් පිරිය අපි කෙලින්ම ගත්ත නිසා. උපචිත ගෙවල් කුලි ගෙව්වත් නැතත් ගෙවල් කුලි කියන්නේ වියදමක්. ආදායම් ප්‍රකාශනයේ වියදමක් දාන්න ගෙවල් කුලි කියලා 20000ක්. එහෙනම් මෙච්චරයි තියෙන්නේ. අපිට පුළුවන් සුද ලාභය හොයාගමු. මෙතනින් වාට ලැබෙනවා විකුණුම් වලින් විකුණුම් පිරිවැය ගියාම දලලාභය 50ක් ලැබෙනවා. දැන් මෙතන ආදායම් යටතේ 60ක් තියෙනවා. 60යි 20යි 80000ක් වාට ලැබෙයි. එහෙමනම් දලලාභය 50ට මේ 80000 එකතු කරගන්න 1,30,000ක් නේද එන්නේ. 1,30,000ක් එනවා. මෙතන වියදම් වල එකතුව බලන්න 5යි. මෙතන 3යි 4යි 6යි. ඒ කියන්නේ 65000ක වියදමක් වාට ලැබෙයි. 65000ක වියදමක් අඩු වුණාම වාට ලැබෙනවා ශුද්ධ ලාභය. ශුද්ධ ලාභයත් 65000ක් තමයි එන්නේ නේ.
10න් 5ක් 5යි මෙතන 12න් 6ක් 6යි. ඒතර ශුද්ධ ලාභයක් ආවා 65,000ක්. ශුද්ධ ලාභය අපි කොහොමද ගන්නෙ? විකුණුම් පිරිවැය දල ලාභය වෙනත් ආදායම් එකතු කරලා වියදම් ටික අඩු කරා ශුද්ධ ලාභයක් එනවා. දැන් අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හදමු. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය නම් කරද්දී නිශානි ව්‍යාපාරයේ 25/1/31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියලා ලිව්වා. මේකේ වත්කම් කාණ්ඩයේ තියෙන්නේ ගොඩනැගිලි තොගය ණයගැතියෝ මුදල්. අපි දන්නවා අපිට මේ සමීකරණේ මේ අන්තිම තීරු යටතේ ඇවිත් තියෙන මේ අගයන් වලින් තමයි අපි ගන්නෙ. එතකොට ගොඩනැගිල්ල 580යි, තොගය 190යි, ණයගැතියෝ 100යි, මුදල් 235ක් තියෙනවා. දැන් අපි ගොඩනැගිල්ල දාන 580ක් දහස් වලින් 580ක්, ඊළඟට තොගය 190ක් අපිට ආවා 190යි, ඊළඟට ණයගැතියෝ ලක්ෂයක් අපිට ආවා, ඊළඟට මුදල් ශේෂය 235ක් ආවා. මේ ටිකේ එකතුව මුළුවත්කම් වල එකතුව 11.5යි 11,50,000යි දහස් වලින් 11.5යි. උදේ විශේෂයෙන් මේ ප්‍රාග්ධනය ඇතුළත් කරනකොට මේ සමීකරණයේ එන අවසාන අගය නෙවෙයි දාන්න ඕනේ. මේ ප්‍රාග්ධනයේ විදිහට ඇවිත් තියෙන්නේ ආරම්භයේදී යොදන රුපියල් ලක්ෂ 10 තමයි දාන්න ඕනේ. ලක්ෂ 10 දාන්න ඕනේ. එහෙනම් ප්‍රාග්ධනය ලක්ෂ 10ක් දාන්න. ලක්ෂ 10ක් දාන්න. අමතර ප්‍රාග්ධනය තිබ්බොත් මේකට එකතු කරන්න. ඊට පස්සේ අපිට ආවා ශුද්ධ ලාභය 65ක් ආවා. එහෙනම් ශුද්ධ ලාභය 65000ක් එකතු කරන්න. හරිද? ශුද්ධ ලාභය 65000ක් එකතු කරන්න. එතකොට ලැබෙනවා 10යි 65ක් කියලා ගයක්. 10යි 65යි. අපිට මේ ගානේ ගැණිලි තිබ්බා 30000ක්. ගැණිලි 30000ක් තිබ්බා. ඒ ගැණිලි 30000 අඩු ගන්න 5යි මෙතන 3යි. එහෙනම් 1035ක් එනවා එතන පහළ උත්තරේ. ණය හිමියෝ අපිට ආවේ 70000ක අගයක්. මෙතන එකතුව බලන්න මෙන්න 5යි 0යි 11යි 11.5යි වත්කම් සහ වගකීම් වල වත්කම් වල අගයත් අපිට ආවේ 11.5ක්. ඒ වගේම හිමිකම් ධන වගකීම් වල අගයත් 11.5යි. එහෙනම් ගාන සමාන වෙනවා. පැහැදිලිද? එහෙනම් අපි විස්තරාත්මක ගිණුම් කරන සමීකරණයෙන් ආදායම් ප්‍රකාශනයක් හදලා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් හදුවා. මේ ගාන ඉතා වැදගත්. විභාගයේදී අහන මට්ටමේ ගානක් හොඳින් අධ්‍යයනය කරගන්න. හරි පුතේ, 11 වෙනි ප්‍රශ්නය අපිට දීලා තියෙන්නේ ගිණුම් කරන සමීකරණයට පහත බලපෑම් ඇති කරන ගනුදෙනුවක් බැගින් ලියන්න. එතකොට ගිණුම් කරන සමීකරණය අපි දන්නවා හිමිකම් ධන වගකීම් සමානයි වත්කම්. එතකොට පළවෙනි ගනුදෙනුව අපෙන් ඉල්ලනවා හිමිකම් වැඩිවන ප්‍රමාණයෙන් වත්කම් වැඩි වෙන ගනුදෙනුවකට උදාහරණයක්. දැන් හිමිකම වැඩි වෙන්නත් ඕනේ, වත්කම වැඩි වෙන්නත් ඕනේ. එහෙනම් මොකක්ද උදාහරණය? උදාහරණය තමයි පුතේ ප්‍රාග්ධනයේ යෙදවීම. ඒක මුදල් වෙන්නත් පුළුවන්, ගොඩනැගිල්ලක් වගේ වෙනත් දෙයක් වෙන්නත් පුළුවන්. එහෙනම් ප්‍රාග්ධනයේ යෙදවීම කිව්වොත් හිමිකම වැඩි වෙනවා, ඒ වගේම වත්කම වැඩි වෙනවා. තවත් උදාහරණයක් අපිට කියන්න පුළුවන් ආදායමක් ලැබෙනවා. දැන් ලද පොලී වගේ දෙයක් හිතන්න. ලද පොලී ලැබෙනකොට මුදල් කියන වත්කම වැඩි වෙනවා, ලාභය කියන හිමිකම වැඩි වෙනවා. එහෙනම් උදාහරණ දෙකක් මම කිව්වා. එකක් තමයි ප්‍රාග්ධනයේ යෙදවීම, ඊළඟ එක ආදායමක් ලැබීම. හොඳයි. දෙවැනි අවස්ථාව අපෙන් ඉල්ලන්නේ
හිමිකම් අඩුවන ප්‍රමාණයෙන් වත්කම් අඩුවෙන ගනුදෙනුවක්. හිමිකම් අඩුවන ප්‍රමාණයෙන් වත්කම් අඩුවෙන ගනුදෙනුවක් මොකද්ද? එකක් තමයි ගැනිලි. මුදල් හෝ භාණ්ඩ ගැනිලි. මුදල් ගත්තොත් මුදල් අඩු වෙනවා, භාණ්ඩ ගත්තොත් ඔගේ කියන වත්කම අඩු වෙනවා. අයිතිකරුවාගේ ප්‍රාග්ධනය අඩු වෙනවා. අයිතිකරුවාගේ හිමිකම අඩු වෙනවා. එහෙනම් ගැනිලි කිව්වත් හරි වියදමක් ගෙව්වා. දැන් අපි හිතමු ගෙවල් කුලී ගෙවනවා. ඒතර මුදල් කියන වත්කම අඩු වෙනවා, ලාභය කියන හිමිකම අඩු වෙනවා. පැහැදිලි. තුන්වෙනි අවස්ථාව අපෙන් බලාපොරොත්තු වෙන්නේ හිමිකම් වැඩිවන ප්‍රමාණයෙන් වගකීම් අඩුවීම. එහෙනම් බලන්න හිමිකම වැඩි වෙන්න ඕන, වගකීම් අඩු වෙන්න ඕන. මොකක්ද උදාහරණය? ලද වට්ටම්. දැන් ණය හිමියන්ට සල්ලි ගෙවද්දී අඩු කරන ලද වට්ටම. ලද වට්ටම් නිසා ණය හිමියෝ කියන වගකීම අඩු වෙනවා. අපිට ආදායමක් නිසා හිමිකම් සුද ලාභය වැඩි වෙනවා. එහෙනම් හිමිකම් වැඩි වෙන වගකීම් අඩු වෙන ගනුදෙනුවට උදාහරණයක් තමයි ලද වට්ටම්. තවත් උදාහරණයක් කියන්න පුළුවන් පෞද්ගලික මුදලින් වගකීමක් පියවනවා. එහෙම නැත්නම් බැංකු ණය ගෙවනවා. දැන් බැංකු ණය ගෙවද්දී බැංකු ණය කියන වගකීම අඩු වෙනවා. පෞද්ගලික මුදලින් ගෙවන නිසා ව්‍යාපාරයේ අයිතිකරුවාගේ හිමිකම වැඩි වෙනවා. පැහැදිලි. හතරවෙනි ගනුදෙනුව අංක 4 හිමිකම් අඩුවන ප්‍රමාණයෙන් වගකීම් වැඩිවීම. හිමිකම් අඩුවන ප්‍රමාණයෙන් වගකීම් වැඩි වෙනවා. මොකද්ද මේ ගනුදෙනුව? හිමිකම් අඩු වෙන්න ඕනේ, වගකීම වැඩි වෙන්න ඕන. උපචිත වියදම් ගැන හිතන්න. ගෙව්වත් නැතත් ලාභය අඩු වෙනවා. ගෙවල නැති නිසා උපචිත වියදම් කියන වගකීම වැඩි වෙනවා. එහෙනම් උපචිත වියදම් තමයි හොඳම උදාහරණය. හිමිකම අඩු වෙලා වගකීම වැඩිවීම සඳහා. තවත් උදාහරණයක් කියන්න පුළුවන්. ණය හිමියන් ව්‍යාපාරයෙන් පොලියක් අය කරනවා. ණය හිමියන් පොලියක් අය කරද්දී ණය හිමියෝ තවත් වැඩි වෙනවා. ව්‍යාපාර වියදමක් නිසා ලාභය අඩු වෙනවා. පැහැදිලි. එහෙනම් පස්වෙනි අවස්ථාව අපෙන් අහනවා. පස්වෙනි අවස්ථාව හිමිකමක් වැඩි වෙලා තවත් හිමිකමක් අඩු වෙනවා. එහෙනම් එක හිමිකමක් වැඩි වෙන්න ඕනේ, තවත් හිමිකමක් අඩු වෙන්න ඕනේ. එහෙනම් හොඳම උදාහරණයක් තමයි පුතේ පෞද්ගලික මුදලින් ව්‍යාපාරයේ වියදමක් දරනවා. පෞද්ගලික මුදලින් ව්‍යාපාරයේ වියදමක් දැරීමේදී ව්‍යාපාරයේ ලාභය අඩු වෙලා අයිතිකරුවාගේ ස්කන්ධය, අයිතිකරුවාගේ ප්‍රාග්ධනය වැඩි වෙනවා. තවත් උදාහරණයක් අපිට කියන්න පුළුවන් ලාභය සංචිත වලට මාරු කිරීම. විශේෂයෙන් සමාගම් ගිණුම් වල අපිට හම්බෙන්නේ රඳවාගත් ඉපයුම කියන හිමිකම අඩු වෙලා සංචිත කියන හිමිකම වැඩි වෙනවා. තවත් උදාහරණයක් කියන්න පුළුවන් ප්‍රසාද කොටස් නිකුත් කිරීම. සමාගමක සංචිත භාවිතා කරලා නොමිලේ කොටස් ලබා දෙන එකට අපි කියනවා ප්‍රසාද කොටස්. එතෙන්දි වෙන්නේ සංචිත කියන හිමිකම අඩු වෙලා ප්‍රකාශිත ප්‍රාග්ධනය කියන හිමිකම වැඩි වෙනවා. එහෙමනම් අවස්ථා අංක 6. අවස්ථා අංක 6 අපෙන් අහනවා මෙන්න 6 වෙනි අවස්ථාව වගකීමක් වැඩිවීම, වත්කමක් වැඩිවීම. වගකීම් වැඩිවන ප්‍රමාණයෙන් වත්කම් වැඩිවීම. මේක සරල අවස්ථාවක්. බැංකු ණයක් ගත්තොත් බැංකු ණය කියන වගකීම වැඩි වෙනවා, මුදල් කියන වත්කම වැඩි වෙනවා. ණයට භාණ්ඩ ගත්තොත් තොගේ කියන වත්කම වැඩි වෙනවා. ණය හිමියෝ වෙළඳ ගෙවිය යුතු ගිණුම් කියන වගකීම වැඩි වෙනවා. පැහැදිලි. 7 වෙනි අවස්ථාව තමයි වගකීම් අඩුවීම, වගකීම් අඩුවීම, වත්කම් අඩුවීම. එතන මේකත් සරලයි. බැංකු ණය ආපසු ගෙවීම, ණය හිමියන්ට මුදල් ගෙවීම. බැංකු ණය ගෙවද්දී මුදල් අඩු වෙනවා, බැංකු ණය අඩු වෙනවා. ණය හිමියන්ට ගෙවද්දී මුදල් අඩු වෙනවා, ණය හිමියෝ කියන වගකීම අඩු වෙනවා. පැහැදිලි. එහෙනම් මෙන්න 8 වෙනි අවස්ථාව වගකීමක් වැඩි වෙන ප්‍රමාණයෙන් තවත් වගකීමක් අඩු වෙන්න පුළුවන්. එක වගකීමක් වැඩි වෙනවා, තවත් වගකීමක් අඩු වෙනවා. මොකක්ද උදාහරණයක්? බැංකු ණයක් ගෙන ණය හිමියන්ට ගෙවීම. බැංකු ණය වැඩි වෙනවා, ණය හිමියෝ කියන වගකීම අඩු වෙනවා.
අයිරාවක් පවතින අවස්ථාවක චෙක් පත්‍රයකින් ණය හිමියන්ට ගෙවීම. අයිරාවක් තියෙන්නේ. චෙක් පත්‍රයකින් ගෙවද්දී බැංකු අයිරාව කියන වගකීම වැඩි වෙනවා. ණය හිමියෝ කියන වගකීම අඩු වෙනවා. පැහැදිලිනේ? ගෙවිය යුතු බිලක් ප්‍රතිග්‍රහණය කිරීම. එතකොට ගෙවිය යුතු බිල් කියන වගකීම වැඩි වෙලා ණය හිමියෝ කියන වගකීම අඩු වෙනවා. ඊටාම පැහැදිලිව මතක තියාගන්න. right. මෙන්න 9 වෙනි අවස්ථාව එක වත්කමක් වැඩි වෙලා තවත් වත්කමක් අඩු වෙන්න පුළුවන්. එක වත්කමක් වැඩි වෙනවා තව වත්කමක් අඩු වෙනවා. පැහැදිලිනේ? නම් මොනවද උදාහරණ? ගොඩාක් තියෙනවා පුතේ. මෝටර් රථයක් ගන්නවා. මොකද්ද වෙන්නේ? රථ වැඩි වෙලා මුදල් අඩු වෙනවා. ණයගැතියන්ගෙන් මුදල් ලැබෙනවා. මොකද්ද වෙන්නේ? ණයගැතියෝ අඩු වෙලා මුදල් කියන වත්කම වැඩි වෙනවා. භාණ්ඩ තොගයක් අත්පිට ගන්නවා. මොකද වෙන්නේ? මුදල් කියන වත්කම අඩු වෙලා තොගය කියන වත්කම වැඩි වෙනවා. එහෙනම් මේ අවස්ථා 9 ඊටම වැදගත්. මේකෙන් ගොඩාක් අභ්‍යාස අහනවා. හොඳට අධ්‍යයනය කරගන්න පුතා. හොඳයි පුතේ. ප්‍රශ්නාංක 12 අපිට දෙනවා ව්‍යාපාරයක ගනුදෙනු ගැළපූ ගිණුම් කරන සමීකරණයක්. මේ සමීකරණයේ ගනුදෙනු ටික දාලා තියෙන්නේ. අපෙන් බලාපොරොත්තු වෙන්නේ සිදු වෙලා තියෙන එක් එක් ගනුදෙනුව විස්තර කරන්න තමයි තියෙන්නේ. දැන් බලන්න සමීකරණය දෙනවා ප්‍රාග්ධනය ධන ණය හිමියෝ සමානයි රත ධන තොගය ධන ණයගැතියෝ මුදල්. මේක විස්තරාත්මක සමීකරණයක්. වාගෙන් පළවෙනි ගනුදෙනුව බලපෑම දීලා තියෙනවා ප්‍රාග්ධනය ලක්ෂ 5ක් වැඩි වෙනකොට මුදල් වැඩි වෙලා තියෙනවා ලක්ෂ 5ක්. එහෙනම් ප්‍රාග්ධනය වැඩි වෙලා ලක්ෂ 5ක් මුදල් වැඩි වෙලා ලක්ෂ 5ක්. මොකක්ද ගනුදෙනුව? අනිවාර්යයෙන්ම ප්‍රාග්ධනය ලෙසට මුදල් යෙදුවා ලක්ෂ 5ක් වෙන්න ඕන. පැහැදිලිනේ? නම් පළවෙනි ගනුදෙනුව ප්‍රාග්ධනය ලෙසට මුදල් යෙදුවා ලක්ෂ 5යි. දෙවෙනි ගනුදෙනුව බලන්න. දෙවෙනි ගනුදෙනුවේ තියෙන්නේ ණය හිමියෝ කියන වගකීම වැඩි වෙලා ලක්ෂයක්. තොගය කියන වත්කම වැඩි වෙලා ලක්ෂයක්. එහෙනම් තොගය වැඩි උනේ භාණ්ඩ මිලට ගත්ත නිසා. ණය හිමියෝ වැඩි උනේ ණයට ගත්ත නිසා. එහෙනම් ඔයාලට පැහැදිලි ගනුදෙනුව මොකද්ද? භාණ්ඩ තොගයක් ණයට ගත්තා රුපියල් ලක්ෂයයි. හරි. තුන්වෙනි ගනුදෙනුව බලන්න. තොගය අඩු වෙලා 50000කින් මුදල් වැඩි වෙලා 1,50,000කින් ප්‍රාග්ධනය වැඩි වෙලා ලක්ෂයකින්. තොගය අඩු වුණේ භාණ්ඩ විකුණපු නිසා. මුදල් වැඩි වුණේ මුදල් ලැබුණ නිසා. එහෙනම් පිරිවැය 50000ක් වන භාණ්ඩ තමයි විකුණලා තියෙන්නේ. 1,50,000කට නිසා ලාභය රුපියල් ලක්ෂයක් තිබිලා ඇති. එහෙනම් මොකක්ද ගනුදෙනුව? තුන්වෙනි ගනුදෙනුව පිරිවැය 50000ක් වන භාණ්ඩ 1,50,000කට අත්පිට විකිණීම. හරි. හතරවෙනි ගනුදෙනුව බලන්න. ඒ වගේමයි තොගය අඩු වෙලා 40ක් 40000ක් ණයගැතියෝ වැඩි වෙනවා 1,20,000ක් ප්‍රාග්ධනය වැඩි වෙනවා 80000ක්. එන අනිවාර්යෙන්ම අපිට පැහැදිලි පිරිවැය 40000ක් වන භාණ්ඩ විකුණන්න ඇති. ණයගැතියන්ට එකතු වුණේ ණයට විකුණපු නිසා පිරිවැය 40000ක් වන භාණ්ඩ 1,20,000කට ණයට විකුණද්දී ලාභයක් ලැබිලා තියෙනවා 80000ක්. එහෙනම් මොකක්ද ගනුදෙනුව හතරවෙනි එක? පිරිවැය 40000ක් වන භාණ්ඩ 1,20,000කට 80000ක ලාභයක් සහිතව ණයට විකිණීම. පැහැදිලි? මෙන්න පස්වෙනි ගනුදෙනුව ණය හිමියෝ අඩු වෙලා මුදල් අඩු වුණා. මුදල් අඩු වුණේ පුතා මුදල් ගෙවපු නිසා. ණය හිමියෝ අඩු වුණේ ණය හිමියන්ට ගෙවපු නිසා. එහෙනම් පස්වෙනි ගනුදෙනුව ඉතා සරලයි. ණය හිමියන්ට 40000ක් මුදල් ගෙවීම. right. හයවෙනි ගනුදෙනුවේ මොකද්ද තියෙන්නේ? ණය ගැතියෝ අඩු වෙලා 80ක් මුදල් වැඩි වෙලා 80ක්. ඉතා සරලයි. මුදල් වැඩි උනේ මුදල් ලැබුණ නිසා.
ණයගැතියෝ අඩු උනේ ණයගැතියන්ගෙන් ලැබුණ නිසා. එහෙනම් ගනුදෙනුව ණයගැතියන්ගෙන් ලද මුදල් 80000යි. 6 වෙනි ගනුදෙනුව ණයගැතියන්ගෙන් ලද මුදල් 80000යි. 7 වෙනි ගනුදෙනුව බලන්න මුදල් අඩු වෙලා තියෙනවා ප්‍රාග්ධනය අඩු වෙලා තියෙනවා 20000ක්. එහෙමනම් මේ වගේ අවස්ථාවක මුදල් අඩු උනේ මුදල් ගෙවපු නිසා ප්‍රාග්ධනය අඩු උනේ වියදමක් වෙන්නත් පුළුවන් ගැනිලි වෙන්නත් පුළුවන්. වියදමක් නිසාත් ප්‍රාග්ධනය නැත්නම් හිමිකම් අඩු වෙනවා. ගැනිලි සිදු කිරීමේදී හිමිකම් අඩු වෙනවා. එනවාට ගනුදෙනු දෙකක් ලියා ගන්න පුළුවන් අවශ්‍ය නම් වියදමක් මුදලින් ගෙව්වා 20000යි කිව්වත් හරි මුදල් ගැනිලි සිදු කරා කිව්වත් හරි 20000කින්. නමුත් මේකෙන් ශුද්ධ ලාභය සඳහා බලපෑම් ඇති කරන්නේ වියදමක් ගෙවීම කියන කාරණාව පමණයි. හරි 8 වෙනි එක ප්‍රාග්ධනය අඩු වෙලා තොගය කියන වත්කම අඩු වෙලා තියෙනවා 10000කින්. එහෙමනම් තොගයක් හානි වුණොතින් තොගය අඩු වෙලා ලාභය කියන හිමිකම අඩු වෙනවා. එහෙම නැත්නම් ඔයාලට කියන්න පුළුවන් බහණ්ඩ ගැනිලි කිව්වත් වෙන්නේ තොගය අඩු වෙලා ප්‍රාග්ධනය කියන හිමිකම අඩු වෙනවා. එතෙන්දී ශුද්ධ ලාභය නැත්නම් ආදායම් ප්‍රකාශනය ඇතුළත් කරන්නේ තොගහානි කියන කාරණාව පමණයි. රයිට් 9 බලන්න 9 වෙනි එක තියෙනවා රත කියන වත්කම අඩු වෙලා 20000ක් ප්‍රාග්ධනය කියන හිමිකම අඩු වෙලා 20000ක්. එන අපිට පැහැදිලි රත ෂය වෙනවා. රතයක් ෂය වීමේදී මෝටර රත කියන වත්කම අඩු වෙලා ලාභය කියන හිමිකම අඩු වෙනවා. අවසාන එක 10 ප්‍රාග්ධනය වැඩි වෙලා තියෙනවා 90000ක් මුදල් වැඩි වෙලා තියෙන 90000ක්. එහෙනම් මේක විශේෂයෙන් ආදායමක් ලැබුණා 90000යි කියන්න පුළුවන්. අමතර ප්‍රාග්ධනය දුවා 90000ක් කියන්නත් පුළුවන්. විශේෂයෙන් අමතර ප්‍රාග්ධනය නැති අවස්ථාවක ආදායමක් ලැබුණා 90000යි. ඒතර මෙන්න මේ වගේ ගිණුම් කරන සමීකරණයට ඇති කරන බලපෑම් තුළින් ගනුදෙනු හඳුනා ගැනීමේ අභ්‍යාස ගොඩාක් වෙලාවට විභාගයේදී පරීක්ෂා කරනවා පුතේ. ඒ නිසා මේක හොඳින් අධ්‍යයනය කරගන්න.